හොඳයි අපි අද බලන්නේ විසිරීම පිළිබඳ මිනුම් සංඛ්‍යානයෙන් විශේෂ අදහසක් විසිරීම පිළිබඳ මිනුම්. ඒකේ පළවෙනි එක විදිහට අපි ගමු පරාසය. පරාසයේදී අපි කතා කරන්නේ අපේ ව්‍යාප්තියක් ආරෝහණ හෝ අවරෝහණ ආකාරයට සකස් කරාම ඒකේ තොරතුරු විහිදලා තියෙන උපරිම අගය අවම අගය අතර සම්බන්ධය. අපි බලමු මේ උදාහරණේ. ළමයින්ගේ උස සෙන්ටිමීටර වලින් දීලා තියෙනවා. මම අරගෙන තියෙනවා අගයන් 5ක්. මෙන්න මේ අගයන් 5 අපි ගමු. ගොඩක් අගයන් ගන්න ඕනේ. එතකොට මේ අගයන් 5 අවම අගය අපිට පේනවා 131, උපරිම අගය අපිට පේනවා 150 කියලා. එතකොට මෙයාගේ පරාසය කියලා කියන්නේ අපි මේ අවරෝහණ හරි ආරෝහණ හරි විදිහට සකස් කරලා තියෙන තොරතුරු වල උපරිම අගයයි අවම අගය අතර වෙනස. උපරිම අගය අවම අගය අඩු කරාම ලැබෙන අගය තමයි අපි හඳුන්වන්නේ පරාසය කියලා. එහෙනම් මේ වෙලාව අපිට හම්බ වෙනවා මෙතන පරාසය විදිහට සෙන්ටිමීටර 19. මෙතන පරාසය කිව්වම මේක අපිට පරාසය වැඩි වෙනකොට අපේ ව්‍යාප්තිය ලොකු සීමාවක විසිරලා ගිහිල්ලා තියෙනවා කියන අදහස් තමයි එන්නේ. මෙතන දැන් අපිට අවිල්ලා තියෙන්නේ සෙන්ටිමීටර 19ක පරතරය තමයි මේ තොරතුරු පහ විහිදලා ගිහිල්ලා තියෙන්නේ කියලා. සටහන් කරගන්න අවශ්‍ය දේවල් පරාසය කියලා මේ සටහනට ගියහම ඇති. පරාසය කියන්නේ තොරතුරු උපරිම අගය අවම අගය අතර වෙනස. දැන් ඊළඟට අපි බලමු මේ විසිරීම පිළිබඳ අපේ ඊළඟ මිනුම. අපේ විසිරීම පිළිබඳ මිනුම් කීපයක් සාකච්ඡා කරන්න තියෙනවා මේ විසිරීම කොටස යටතේ. මම ඊළඟට ගන්න හදන අපේ දෙවැනි මිනුම අපි කතා කරන විසිරීම පිළිබඳ දෙවැනි මිනුම තමයි ඊළඟට සාකච්ඡා කරන්න ගන්නේ. දැන් විසිරීම අණුව මේ අපේ ව්‍යාප්තිය කොච්චර ඈතක පරතරයක දත්ත හසුරුව ගන්නවද කියන එක ගැන අදහසක් එනවා. මේකෙන් ලොකු අදහසක් ගන්න මේ පරාසය වගේ එකකින් ලොකු අදහසක් ගන්න බෑ. අපි දෙවෙනි එකට යමු ඊට පස්සේ යම් අදහසක් ගලප ගන්න. අපි දෙවෙනි එක විදිහට ගන්නේ මධ්‍යන අපගමනය කියන එක. ව්‍යාප්තියක දෙවෙනි විසිරීම පිළිබඳ මිනුම මධ්‍යන අපගමනය. එතකොට මේක වචනයක් තියෙනවා මධ්‍යනේ. ඒක ඔයා කලින් ඉගෙන ගත්ත මධ්‍යනේ හොයන්න. තව වචනයක් තියෙනවා මේකේ අපගමනය. මධ්‍යනේ කියලා වචනයක් තියෙනවා අපගමනය කියලා වචනයක් තියෙනවා. දැන් ව්‍යාප්තියක් ගත්තාම ඒකේ මධ්‍යන අපගමනය අපි කැපිටල් M කැපිටල් D වලින් අපි සංකේත කරනවා. mean deviation කියන අදහසින් mean එක කියන්නේ මධ්‍යනේ, deviation කියන්නේ අපගමනය. දැන් අපි බලමු මේකේ මොකද්ද මොන වගේ අර්ථයක්ද මේ මධ්‍යන අපගමනයෙන් විස්තර කරන්නේ කියලා. දැන් අපිට දෙන ඕනෙම ව්‍යාප්තියක මධ්‍යනේ අපිට හොයාගන්න පුළුවන්. ව්‍යාප්තියේ තොරතුරු වලට අපි විචල්්‍ය පරිවර්තනයක් දාලා හරි මොන යම් ක්‍රමයකින් හරි මධ්‍යනේ හොයා ගන්නවා. මධ්‍යනේ හොයාගත්තාම මධ්‍යනෙන් අපේ තොරතුරු කොච්චර ඈතට විහිදලා ගිහිල්ලා තියෙනවද කියන එක. දැන් අපි උදාහරණයක් විදිහට ගමු. අසමූහිත දත්ත වලට ඉස්සෙල්ලා මේ වැඩේ සාකච්ඡා කරමු. අමු දත්ත කියන එකට. අසමූහිත දත්ත ගම අපිට අග්ගල් වලට එන්න ඕනේ x1 x2 x3 හොම xn වෙනකන් තියෙන දත්ත කුලකය. ඒකේ ලොකු සකස් කිරීමක් කළා නෑ. ඒක ආරෝහණ හෝ අවරෝහණ පිළිවෙලට ලියා ගැනීම තමයි අපි කරලා තියෙන්නේ. ඒතර මේකේ මධ්‍යනේ අපි හිතමු x බාර් කියලා අපි හොයාගෙන තියෙනවා කියලා. තොරතුරු ටික එකතු කරලා තොරතුරු ගාණෙන් බෙදලා අපි මධ්‍යනේ හොයාගෙන තියෙනවා x බාර් කියලා. දැන් මේ ව්‍යාප්තියේ මධ්‍යනේ x බාර් වෙනකොට මෙතන මේ එක එක තොරතුරු x1 x2 x3 හොම xn වෙනකන් තියෙනවානේ. මේවෙන් අපි xi කියලා සාධාරණ තොරතුරක් ගත්තොත් xi කියලා අපි ගන්නේ සාධාරණ තොරතුර. මේ ව්‍යාප්තිය ඕනම තොරතුරක් නිරූපණය කරන සාධාරණ කෙනා. ඒතකොට මේ xi සහ x බාර් අතර x බාර් කියන්නේ මධ්‍යනේ අතර වෙනසක් තියෙනවා. xi සහ x බාර් අතර වෙනසක්.
මෙන්න මේ xi සහ x bar අතර වෙනස අපි හඳුන්වනවා ඒ අදාළ දත්තේ xi කියන දත්තේනේ. xi කියන දත්තයේ අපගමනය කියලා. ඒ කියන්නේ යා මධ්‍යයෙන් කොච්චර ඈත් වෙලාද? අපි තොරතුරෙන් මධ්‍යයනය අඩු කරන්නේ. තොරතුරෙන් xi කියන මධ්‍යයනය අඩු කරනවා. තොරතුරෙන් මධ්‍යයනය අඩු කරාම අපිට එන්නේ මධ්‍යයෙන් තොරතුර කොච්චර ඈතින් තියෙනවද කියන එක. මෙන්න මේ අපගමනය උදව් වෙනවා අපිට මේ ඊළඟ කොටස් සාකච්ඡා කරන්න. එතකොට සමහර තොරතුරු මධ්‍යයට ළඟින් තියෙන්න පුළුවන්, සමහර ඒවා මධ්‍යයට ඈතින් තියෙන්න පුළුවන්. මේ මධ්‍යයනයේ මේ අපගමන දැන් එක තොරතුරට තියෙන අපගමනය ධන වෙන්න පුළුවන්, ඍණ වෙන්න පුළුවන්. සමහර බිංදු වෙන්නත් පුළුවන්, මධ්‍යයට සමාන ඒවා තියෙනවනේ. මෙන් බලන්න මම කරන වැඩේ මම ගන්නවා මේ මධ්‍යන වල එකතුව සිග්මා xi කියන එක. මේක ඉතාම වැදගත් සංකල්පයක් මේ පාඩමේ සිග්මා xi. ඔන්න මම ඒක සුළු කරනවා. සිග්මා xi වෙනම ගත්තා, සිග්මා x bar වෙනම ගත්තා. ඒතර ඔයාලට මතක ඇති මධ්‍යනයේදී අපි ඉගෙන ගත්තා සිග්මා xi කියන්නේ කවුද? සිග්මා xi කියන්නේ තොරතුරු ඔක්කොගේම එකතුව. ඒක ලියන්න පුළුවන් n වරක් x bar. ඒ කියන්නේ මධ්‍යනේ n ගෙන් වැඩි කරාම තොරතුරු එකතුවට සමාන වෙනවා. ඊළඟ එක තියෙන්නේ x bar ඒව n ප්‍රමාණයක්. ඒතර n වරක් x bar. මෙන්න ඔයාලට පේනව නේද? උත්තරේ බිඳුවයි. මේක සංඛ්‍යානේ ඉදිරි වැඩ කටයුතු වලදී ඉතාම වැදගත් වෙන තැනක්. තොරතුරු ව්‍යාප්තියක අපගමන වල එකතුව ගත්තොත්, ඒ කියන්නේ xi ඍණ x bar වල එකතුව. අපගමනයක් කියලා කියන්නේ තොරතුරක් මධ්‍යයෙන් ඈත් වීම. ඒක එකතුව බිඳුවක් වෙනවා. ඔන්න දැන් මම MD මධ්‍යන අපගමනය ලියනවා. මධ්‍යන අපගමනය කියන්නේ අපගමන වල මධ්‍යයනේනේ. ඒක නිසා මම මෙතෙන්ට ගන්නේ අපගමන වල নিরপেক্ষ අගයන් ටික. ඒ කියන්නේ ධන ඍණ ලැබුණට ධන උත්තර ටික ගන්න. ඒක නිසා මම මාපාංකයක් එක්ක ලිව්වා. ඒක බෙදනවා තොරතුරු ගාණෙන් n ගෙන්. අන්න එතකොට අපිට ලැබෙනවා මධ්‍යන අපගමනය. අපගමන ටික ඔක්කොම ගන්නවා වෙන වෙනම විශාලත්වය විතරයි. ඒකයි මම මාපාංකයක් දාන්නේ. ඒක බෙදනවා තොරතුරු ගාණෙන්. ව්‍යාප්තිය මධ්‍යනේ සොයාගත්තාම මේ මධ්‍යනයත් එක්ක තොරතුරු වල තියෙන වෙනස නැත්තම් අපගමනේ හොයාගන්නවා. ඔය අපගමන ටික ඔක්කොම එකතු කරලා තොරතුරු ගාණෙන් බෙදනවා. අපගමන ටික ඔක්කොම එකතු කරලා තොරතුරු ගාණෙන් බෙදුවොත් අපිට එනවා අපගමනයක මධ්‍යන අගය නැත්තම් මධ්‍යන අපගමනය. එහෙනම් ඔයා දාගන්න මධ්‍යන අපගමනය කියලා මේ සටහන. මධ්‍යන අපගමනය ඒකේ අර්ථේ අංක 1 කියලා දාන්න අසමූහිත දත්ත සඳහා මධ්‍යන අපගමනය සටහනට එන්න. තොර මධ්‍යන අපගමනය කියන්නේ මොකක්ද කියන අදහස ගන්න. දත්ත මධ්‍යයෙන් ඈත් වෙනවා. දත්ත මධ්‍යයෙන් ඈත් වෙනවා. මධ්‍යයෙන් x bar කියලා හිතුවොත් xi ඍණ x bar කියන්නේ මේ දත්තයක් මධ්‍යයෙන් කොච්චර ඈත් වෙලා තියෙනවද කියන එක. එතකොට ඒ ඈත් වීම ටික ඔක්කොම අපි ගන්නවා. ඒ ගන්න නිරපේක්ෂ අගයන් ටික. ඒ කියන්නේ මාපාංකය. ධන ඍණ ලකුණු ගන්නෙ නෑ මාපාංකය. එහෙම ගන්න නිරපේක්ෂ අගයන් ටික තොරතුරු ගාණෙන් බෙදුවම තමයි මධ්‍යන අපගමනය එන්නේ. මේ අපේ පළවෙනි එක. අසමූහිත දත්ත සඳහා මධ්‍යන අපගමන කියන එක. සටහන සම්පූර්ණ කරගන්න. අසමූහිත දත්ත සඳහා මධ්‍යන අපගමනය. MD සමානයි මොකක්ද කියන එක. එතන වැදගත් වෙනවා ඊළඟට සිග්මා xi ඍණ x bar කියන එකත් වැදගත් වෙනවා අපිට පාඩම ඉස්සරහා සොළු කිරීම වලදී. සිග්මා xi ඍණ x bar කියන එක. ඒ කියන්නේ මධ්‍යන වල එකතුව ගත්තොත් බිඳුව වෙනවා. සෝරි මට වැරදුනා. මධ්‍යන වල නෙවෙයි අපගමන වල එකතුව ගත්තොත් ශුන්‍ය වෙනවා. හැබැයි අපි මධ්‍යන අපගමනය හොයන්න අපි පාවිච්චි කරන්නේ නිරපේක්ෂ අගයන් ටික. ඒ කියන්නේ ලකුණ සලකන්නේ නැතුව තමයි අපි xi ඍණ x bar ගෙන් ගන්නවා අගය. නමුත් xi ඍණ x bar ගෙන් අගය අරගෙන අපි මෙතන පාවිච්චි කරන්නේ නිරපේක්ෂ අගය. නිරපේක්ෂ අගය කියන්නේ ලකුණ සලකන්නේ නැතුව අගය කියන එක. සටහන සම්පූර්ණ කරගන්න. හරි කාලය ඇතිනේ සටහන් කරගත්තද? නෝට් ඉක්මනින් ලියා ගන්න. දැන් මෙතනදී
තොරතුරු වල මධ්‍යන අපගමනය ටිකක් විශාල අගයක් වුණොත් එතනින් කියවෙන්නේ x අයිරින් x භාගයෙන් ලොකු උත්තර ඇවිල්ලා. ඒ කියන්නේ මධ්‍යනයෙන් ටිකක් ඈතින් තොරතුරු වැඩිපුර තියෙනවා. මොකද මෙතන අපි තොරතුරු වල අපගමන වල එකතුවනේ බෙදන්නේ x අයිරින් x භාගනේ. ඒතර x භාග අපි නිශ්චිතව දන්න එකක්. x අයිරින් x භාග බෙදන්නේ n කින්. සටහන සම්පූර්ණ කරගන්න. අපි මේ ඊළඟ එක බලමු අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්ති. අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්ති වලදී කොහොමද මධ්‍යන අපගමනය එන්නේ? අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්ති කියන අපේ පොඩි වගු කියන අදහස. කියන්නේ දත්ත එකම දත්තේ වැඩි වාර ගණනක් ඉදලා තියෙන නිසා දත්තය සහ සංඛ්‍යාතයේ විදිහට වගුවක් ගන්න එක. පොඩි වගු කියලා අපි කියන්නේ. පොඩි වගුවකදී කොහොමද අපි මධ්‍යන අපගමනය ගන්න? දැන් මෙතන දත්ත අපි සටහන් කරගන්නවා සංඛ්‍යාතයන් සමග දත්ත x1 x2 x3 මේ විදිහට පල්ලෙහාට x4 විහිදගෙන යනවා xn වෙනකම් මේ එක එක දත්තේ f1 f2 f3 f4 මේ විදිහට fn වෙනකම් එක එක දත්තය විවිධ සංඛ්‍යාත වලින් පවතිනවා. දැන් එතකොට මම මෙතන මධ්‍යනය x බා කියලා ගන්නවා. ඒක අපි විචල්්‍ය පරිවර්තනයකින් හරි එක සැරේම හරි අරගෙන තියෙන එකක් x බා. එතකොට මෙතනත් මට xi දත්තයේ අපගමනය ලියන්න පුළුවන්. xi කියන දත්තේ අපගමනය. මම ඒක ආයෙ පැහැදිලිව කියනවා xi කියන දත්තේ අපගමනය. ඒක xi රින් x බා. හැබැයි xi කියන දත්ත තියෙනවනේ fi ප්‍රමාණයක් සංඛ්‍යාතයට සමාන ප්‍රමාණයක්. ඒක නිසා xi දත්ත වල අපගමන එකතුව මට හොයාගන්න පුළුවන්. xi කියන දත්තවල අපගමන එකතුව. ඒක ගන්න නම් මේ එක දත්තයක අපගමනය වෙච්ච xi රින් x බා එයාගේ සංඛ්‍යාතයෙන් වැඩි කරන්න. ඒ කියන්නේ fi වරක් xi රින් x බා. xi රින් x බා කියන්නේ අදාළ දත්තයේ අපගමනය. ඒතකොට ඒක සංඛ්‍යාතයෙන් වැඩි කරගත්තාම එවැනි දත්ත සියල්ලගේම එනවා. එහෙනම් මේ වෙලාවේ MD නැත්නම් මධ්‍යන අපගමනය ගන්න වෙන්නේ මේ සංඛ්‍යාතයෙන් වැඩි කරපු අපගමනයන් වල නිරපේක්ෂ එකතුව. fi කින් වැඩි කරලා xi රින් x බා ඒවා නිරපේක්ෂ අගයන් විතරයි ගන්න. ඒක නිසා මාපාංකය දාන්නේ බෙදනවා සංඛ්‍යාත එකතුවෙන්. සංඛ්‍යාත එකතුව කියලා කියන්නේ සිග්මා fi සංඛ්‍යාත තීරුවේ එකතුවෙන්. මෙන්න මේ විදිහට තමයි අපි පොඩි වගුවක් සඳහා MD අර්ථ දක්වන්නේ. MD කියලා කියන්නේ මධ්‍යන අපගමනය. එතකොට මේකේ මේ සංඛ්‍යාතවල එකතුව සම්පූර්ණ දත්ත ප්‍රමාණය නිරූපණය කරනවා. එතකොට xi රින් x බා කියන්නේ එක එක දත්තේ අපගමනේ ඒක එයාගේ සංඛ්‍යාතයෙන් වැඩි කරන්න ඕන. එතකොට තමයි එයා ගාව තියෙන සියලුම දත්තවල අපගමන එකතු වෙන්නේ. මේක අපේ දෙවැනි එක සටහන් සම්පූර්ණ කරගන්න ඔයා. මම මේක ලොකු විස්තරයක් දාන්න යන්නේ නැහැ. මේ මධ්‍යන අපගමනය කියන එක ඒ තරම් ලොකුවට අපෙන් සාකච්ඡාවට එන්නේ නැහැ. අසමෝහිත ව්‍යාප්තියක අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තියක අපගමනය මධ්‍යන අපගමනය මෙහෙමයි කතා කරන්නේ. මධ්‍යන අපගමන. ඒ කියන්නේ අපගමනවල මධ්‍යනය. අපගමන කියන්නේ තොරතුරු මධ්‍යනෙන් ඈත් වෙන ප්‍රමාණය. ඒතර තොරතුරු මධ්‍යනෙන් ඈත් වෙන ප්‍රමාණය කොච්චරද කියලා බලලා ඊ අනුරූප සංඛ්‍යාතයෙන් වැඩි කරගන්න ඕනේ. ඒතර තමයි දත්ත ඔක්කොගෙම එකතු වෙන්නේ. ඊට පස්සේ ඒක සංඛ්‍යාත එකතුවෙන් බෙදන්න ඕනේ. අපි මේකට පොඩි උදාහරණයක් ගමු. ළමයි ගැන විස්තරයක් තමයි අපි ගන්නෙ. අපි ගමු ළමුන්ගේ උස පිළිබඳ විස්තරයක්. ළමුන්ගේ උස පිළිබඳ ව්‍යාප්තියක් අපි සලකමු. ළමුන්ගේ උස ව්‍යාප්තිය සලකමු. මෙන්න මම පොඩි උදාහරණයක් ගන්නවා. ළමයින්ගේ උස මේ තීරුවේ සටහන් වෙනවා සෙන්ටිමීටර වලින්. 120 122 124 126 128 මෙන්න මේ වගේ අපි කුඩා ප්‍රමාණයන් ටිකක් ගමු. මේ එක එක උස ප්‍රමාණයට අනුරූප ළමයි ප්‍රමාණය අපි ලියා ගමු 1යි 3යි අපි 1යි 2යි කියලා ගමු 5යි 1යි 2යි 5යි 2යි 1යි
මේ 10 5 නෙමෙයි අපි 4 කියලා ගමු. එතකොට තොරතුරු 10ක් වෙනවා. අපිට පහසුවේ හසුරව ගන්න. තොරතුරු 10යි. දැන් මේකේ මධ්‍යයනේ අපිට හොයන්න පුළුවන්. කොහොමද මේකේ මධ්‍යයනේ හොයන්නේ? සංඛ්‍යාතයයි අදාළ දත්තය වැඩි කරනවා. 120 ඒවා එකක්, 122 ඒවා දෙකක්, 124 ඒවා හතරක්. වැඩි කළ ගන්න 124 හතරෙන්. 126 ඒවා දෙකක් සහ 128 ඒවා එකක්. දැන් මේ තීරුව එකතු කරාම දත්තවල එකතුව හම්බ වෙනවා. මේ තීරුව සම්පූර්ණ එකතු කරගත්තාම දත්තවල එකතුව ගන්න පුළුවන්. බලන්න ඒතර දත්තවල කීයක්ද එකතු වෙන්නේ කියලා බලමු. මේ ටික පල්ලෙහාට එකතු කරන් ගිහලා කියන්නේ. දත්තවල එකතුව මෙතන අපිට ලැබෙනවා 1240. ඒතර 1240 අපි බෙදන්න ඕනේ 10න්. ඒතර අපිට 124යි කියලා මධ්‍යනේ. මධ්‍යනේ දන්නවා අපි 124යි කියලා. මේ ව්‍යාප්තිය සඳහා මධ්‍යනය 124යි. ඔන්න එහෙනම් මම මේක වගුව තව ටිකක් දීර්ඝ කරලා ඊළඟ තීරුවම ගන්නවා x i ඍණ x bar. ඒ කියන්නේ අපි එක එක තොරතුරෙන් මධ්‍යනය අඩු කරනවා. x i ඍණ x bar. අපි ගාව තියෙන තොරතුරු වලින් මධ්‍යනය අඩු කරනවා. පුරව ගන්න බලන්න මම මේක මකරන x i ඍණ x bar. දැන් අපි බලමු මේකේ අපේ තොරතුරයි මධ්‍යනය අතර වෙනස මොකක්ද කියලා. තොර මධ්‍යන 124ක් කියනදා පළවෙනි 120 ගහම ඍණ 4යි 122 ගහම x i ඍණ x bar අපිට එනවා ඍණ 2ක් ඊළඟට බිඳුව 2 4 ඉතුරු දෙකට එන්නේ. මෙතන නිරපේක්ෂකයන් ගන්න හින්දා අපි ඍණ 4 4 බවටත් ඍණ 2 2 බවටත් පත් කරගමු. දැන් අපි ඊළඟ තීරුව ගමු මේවා සංඛ්‍යාතයෙන් වැඩි කරලා. මේ අපිට ඇවිල්ලා තියෙන අපගමන 4 කියන එක සංඛ්‍යාතයෙන් වැඩි කරමු. 2 සංඛ්‍යාතයෙන් වැඩි කරමු. බිඳුව සංඛ්‍යාතයෙන් වැඩි කරමු. නැවත 2 සහ 4 සංඛ්‍යාතයෙන් වැඩි කරලා මුළු එකතුව ගමු. අන්න එතකොට මේ තීරුවෙන් තමයි එන්නේ අපගමනවල මුළු එකතුව. දැන් පළවෙනි දත්තේ අපගමනය 4යි. එවැනි දත්ත එකක් තියෙනවා. එතකොට මුළු අපගමන එතන 4මයි. දෙවෙනි දත්තේ අපගමනය 2යි. එවැනි දත්ත දෙකක් තියෙනවා. එතකොට එතන අපගමන වල එකතුව 4යි. මේ විදිහට වැඩි කරලා ඒ කියන්නේ අපි ගන්න ඕනේ. ව්‍යාප්තියේ මධ්‍යනේ හොයා ගැනීම අපි දත්තවල දත්ත සංඛ්‍යාතයත් එක්ක ගුණ කරලා ගත්තා 124යි කියලා. ඊට පස්සේ 124 මධ්‍යනේ නම් අපේ එක එක තොරතුරෙන් මධ්‍යනේ අඩු කරලා තමයි අපි මාපාංක x i ඍණ x bar තීරුව හදාගත්තේ. දැන් අපිට MD ලියන්න පුළුවන්. අපි ගාව තියෙනවා දත්තවල අපගමන එකතුව fi වරක් xi අඩු කිරීම x bar කියන තීරුවෙන් sigma fi වතාවක් x i ඍණ x bar බෙදන්න ඕනේ sigma fi ගෙන්. sigma fi තමයි සම්පූර්ණ අපේ දත්තවල එකතු වෙන්නේ. එතකොට 16 බෙදීම 10 කියලා තමයි එන්නේ 1.6යි මධ්‍යන අපගමනය. මොකද්ද මේ මධ්‍යන අපගමනය කියලා කියන්නේ? මධ්‍යන අපගමනය කියලා කියන්නේ දත්ත මධ්‍යනයෙන් ඈත් වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ ඈත් වෙලා ගිහිල්ලා තියෙන ප්‍රමාණයන් අපි සමානව වෙන් කරොත් 1.6 ගාන එක දත්තයක් මධ්‍යනයෙන් ඈත් වෙලා ගිහිල්ලා තියෙනවා. තේරුණාද? එතකොට මේ MD කියලා අපි ගන්නෙ දත්තයක් මධ්‍යනයෙන් කොච්චර ඈත් වෙලාද? දලව සෑම දත්තයක්ම ගත්තාම මධ්‍යනයෙන් 1.6ක් ඈත් වෙලා තියෙනවා. අන්නේ අදහස තමයි මෙතන මේ කියවෙන්නේ. එහෙනම් එන්න සටහනට උදාහරණෙට උදාහරණ ගමු. උදාහරණ සටහන් කරගන්න. සටහන් කරගන්නවා කියන්නේ හරියට අවබෝධ කරගන්න මේ වැඩේ. ඔයගොල්ලෝ වීඩියෝ එක පෝස් කරලා සටහන් සම්පූර්ණ කරගන්න. උදාහරණ පුළුවන් නම් තනියෙන් හදන්න උත්සාහ කරන්න. හරි. අපි යන් ඊට පස්සේ මේක ඊළඟ කොටසට මධ්‍යන අපගමනයේ ඊළඟ අවස්ථාව
මධ්‍යන අපගමන අවස්ථාවේ අපේ තුන්වෙනි එකට අපි එන්න හදන්නේ. තුන්වෙනි එක කියන්නේ පන්ති ප්‍රාන්තර වගු සඳහා මධ්‍යන අපගමන. ඒතර පන්තිය තියෙනවා. අපි පන්තිය L1 H1 L2 H2 හැඩයට ගමු. එතකොට අපිට තේරුම් ගන්න පහසු නිසා මේක එහෙම LN HN වෙනකන් පන්ති විහිදලා යනවා. ඒවට අදාළ සංඛ්‍යාතයන් තියෙනවා F1 F2 F3 ඒ විදිහට පල්ලෙහාට Fn වෙනකන්. එතකොට මේ සංඛ්‍යාත තීරුව එකතුවෙන් අපිට හැම වෙලාවෙම හොයාගන්න පුළුවන් මුළු දත්ත ප්‍රමාණය කොච්චරක්ද කියන එක. එතකොට සිග්මා Fi කියලා ලැබෙන්නේ මුළු දත්ත ප්‍රමාණය. නැත්නම් අපිට ඕක කැපිටල් N වගේ කියලා හිතන්නත් පුළුවන්. මුළු දත්ත ප්‍රමාණය. ඊට පස්සේ මධ්‍යගයේ තීරුව අපිට අනිවාර්යෙන් ඕනේ. මධ්‍යගයේ තීරුව ඉන්නවා x1 x2 x3 ඔය විදිහට xn වෙනකම්. එතකොට අපි මේ ව්‍යාප්තියකදී විචල්්‍ය පරිවර්තනය කරලා එහෙම නැත්නම් නිකන් සාමාන්‍ය විදිහට මධ්‍යගයේ සංඛ්‍යාතය වැඩි කරලා හරි මධ්‍යනේ හොයාගන්න. අපි හිතමු මේ වගේ ව්‍යාප්තියක මධ්‍යනේ අපි හොයාගත්තා කියලා x bar කියලා. x bar කියලා අපි හොයාගෙන තියෙනවා යම් ක්‍රමවේදයක් පාවිච්චි කරලා මධ්‍යනේ මේ ව්‍යාප්තිය සඳහා x bar. දැන් මෙතන මම මේ වැදගත් දෙයක් ලියනවා xi මධ්‍යගය. දැන් තත්ත්වයක් නෙවෙයි x අගයන් කියන්නේ මේකේ. xi මධ්‍යගය දක්වන අපගමනය. xi මධ්‍යගය සඳහා අපගමනය. හරි. එතකොට xi කියන මධ්‍යගය xi රින් x bar කියන අපගමනය පෙන්වනවා. එතකොට xi කියන දත්ත තියෙනවනේ fi ප්‍රමාණය. අන්න එතකොට අපිට xi මධ්‍යගයන්ගේ අපගමන එකතුව ගන්න පුළුවන්. xi මධ්‍යගයන්ගේ අපගමන එකතුව ගත්ත හැකි. xi මධ්‍යගයන්ගේ අපගමන එකතුව. ඒක ගන්න නම් එයාගේ සංඛ්‍යාතයෙන් වැඩි කරන්න ඕනේ. එයාගේ සංඛ්‍යාතය කියන්නේ fi. එතකොට fi වරක් xi රින් x bar. එතකොට ඔතනින් එනවා අදාළ xi මධ්‍යගයට අනුරූප අපගමන වල එකතුව. එතකොට ව්‍යාප්තිය අපිට MD ලියන්න පුළුවන්. MD කියන්නේ අපගමන වල මුළු එකතුවනේ. ඒක සිග්මා fi xi රින් x bar. මෙතන xi කියන්නේ මධ්‍යගයක්. xi රින් x bar බෙදීම සිග්මා fi. මෙන්න මේ සූත්‍රයෙන් තමයි මේ වෙලාවේ MD ලැබෙන්නේ. ඒතර මේක ඔයාට අර ඉස්සරහ ලියපු සූත්‍රය වගේමනේ කියලා අදහසක් එන්න පුළුවන්. නමුත් එතන xi කියන්නේ දත්තයක්. මෙතන xi කියන්නේ මධ්‍යගයක්. පන්ති ප්‍රාන්තර වගුවකදී xi කියන්නේ මධ්‍යගය. අපි උපකල්පනය කිරීමකන ඉන්නේ පන්ති ප්‍රාන්තරවලදී. අපි හිතනවා අපේ පන්තියේ මධ්‍යගය තමයි සියලු දත්ත නිරූපණය කරන අගය කියලා. එහෙනම් අංක 3 දාලා අපි ලියමු සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යන අපගමනය. සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යන අපගමනය. හරි. එහෙනම් මම මේකේ ලොකුවට විස්තර කිරීමක් කරන්න යන්නේ නැහැ. අපි සටහන ඉදිරියට ලියනකොට ලියමු සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යගයේ තීරුව භාවිතයෙන් මධ්‍යනය සොයාගත හැක. මධ්‍යනය ඇසුරෙන් එක් එක් මධ්‍යගයට අනුරූප මධ්‍යනය ඇසුරෙන් එක් එක් මධ්‍යගයට අනුරූප අපගමනය සලකමින් පහත දැක්වෙන පරිදි මධ්‍යන අපගමනය පන්ති ප්‍රාන්තර වගු හෙවත් සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති සඳහා අර්ථ දැක්විය හැක. සටහන ලියන්න බලන්න. එහෙනම් ගන්න බලන්න මේකේ සටහන ඉක්මනින් ඔයගොල්ලෝ. මේ පන්ති ප්‍රාන්තර වගු සඳහා පන්ති ප්‍රාන්තර වගු කියන්නේ සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති. සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති සඳහා අපි මේ අපගමනයේ මධ්‍යන අපගමනයේ අර්ථ දක්වලා තියෙනවා. සාමාන්‍ය මධ්‍යන අපගමනයේ විභාගෙදී ඉතාම කලාතුරකින් අහෙන්න පුළුවන් අදහසක්. නමුත් මධ්‍යනය ගැන හොඳ අදහසක් ගන්න මධ්‍යන අපගමනය ඉතා වැදගත් ව්‍යාප්තිය ගැන අදහසක් ගන්න. සටහන ඉක්මන් කරලා සම්පූර්ණ කරගන්න. ඔයගොල්ලෝ වීඩියෝ එක පෝස් කරලා කොතනින් හරි සටහන හොඳට පේන තැනක සටහන සම්පූර්ණ කරගන්න. හරි.
අපි එහෙනම් මේකට උදාහරණයකුත් බලමු නේද? අපි මේකට පොඩි උදාහරණයක් බලමු. අපි ගමු පන්තියක ළමුන්ගේ තොරතුරු ව්‍යාප්තිය. ළමයින්ගේ තොරතුරු ව්‍යාප්තියක් ගන්න එක අපිට පහසුයි. ඉක්මනින් හසුරව ගන්න පුළුවන්, ටක් ගාලා තේරුම් ගන්නත් පුළුවන්. අපි එතනට ළමයින්ගේ ලකුණු ගමු. අපි හිතමු යම් විෂයකට ගත්ත ලකුණු. ඊට පස්සේ ළමයි ප්‍රමාණය. ලකුණු අපි වෙන් කරගමු බිංදුව 10, 10, 20, 20, 30, 30, 40. එතන 30, 40, 40, 50, 50, 60. අය ඇති. ඊට පස්සේ අපි ළමයි ප්‍රමාණය සටහන් කරගමු. මේක එක පන්තියේ ළමයි ප්‍රමාණය. ටිකක් සුළු වෙන අගයකට ගැටලු අරගමු. නැත්නම් සුළු කරන්න ගියාම අපිට කරදරයි. ඊළඟට අපිට මධ්‍යගයක් ඕනේ මේ වෙලාවේ. මොකද අපි මෙයාගේ මධ්‍යනේ මේ ව්‍යාප්තිය හොයාගන්න ඕන නිසා. බලන්න මම පොඩ්ඩක් මන් ලියරි කොහොම සංඛ්‍යාතයන් කියලා මම ලියන්න ඕගොල්ලෝ ලියා ගන්න බලන්න. පළවෙනි එක 5යි, ඊළඟ එක 8යි, ඊළඟ එක 12යි, ඊළඟ එක 10යි, ඊළඟ ගමු 8යි, 7යි. බලන්න මේ ටික එකතුව 8යි, 15යි, 25යි, 35යි, 35යි, 8, 15යි, 50ක් එනවා. එතකොට මෙතන අපිට මුළු එකතුව 50ක් කියලා එනවා. දත්ත 50ක් තියෙනවා. ඊළඟට මධ්‍යගයේ තීරුව මම පුරව ගන්නවා. මධ්‍යගය කියන්නේ මායිම් එකතු කරලා දෙකෙන් බෙදලා දාගන්න තියෙන. ඒක බොහොම පහසුයි ටක් ගාලා දාගන්න. ලස්සන රටාවකට යනවා. 5, 15, 25, 35, 45, 55 විදියට. දැන් මේකට අලුත් තොරතුරක් ඕනේ yi කියලා මේකේ මධ්‍යනේ හොයන්න අපි විචල්්‍ය පරිවර්තනයකට යන්නේ. ඊට පස්සේ තීරුව ඕනේ fi yi. හොඳින් මතක තියාගන්න මධ්‍යනේ හොයනවා නම් විචල්්‍ය පරිවර්තනය කරලා yi කියලා අලුත් විචල්‍යයක් ඕනේ. මම මේකේ අලුත් විචල්්‍ය හදන්නේ yi හදන්නේ xi ගෙන් මම අඩු කරනවා 35ක්. xi කියන්නේ මධ්‍යය කියන්නේ ඒකෙන් 35ක් අඩු කරලා 10න් බෙදනවා. ඔයගොල්ලන්ට මතකද අපි සම්මත විචල්්‍ය පරිවර්තන සූත්‍රයක් කතා කරලා තිබ්බනේ. එහෙනම් y තීරුව පුරවා ගමු අපි. මේ වගුවකට y තීරුව යම් නිශ්චිත හැඩයකටමයි එන්නේ. ඔන්න y අගයන් ටික දාගත්තා. දැන් ඔයාලට සිද්ධ වෙනවා සංඛ්‍යාතයයි y අගයයි වැඩි කරන්න. සංඛ්‍යාතයයි y අගයයි වැඩි කරලා fi yi තීරුව පුරව ගන්න බලන්න. බලන්න මට පාට අංක වෙනවද කියලා. ඊට පස්සේ ඒකේ ඔයාලට එකතුව හොයාගන්න පුළුවන් fi yi තීරුව එකතුව. fi yi තීරුව එකතුව බලන්න කීයක් දෙන්නේ කියලා ධන ඍණාංකයන් වෙන වෙනම එකතු කරලා. මට නම් එන්නේ ඍණ 21ක්. බලන්න ඔයාලටත් ඒ වගේ ගාණක් එනවද කියලා ඍණ 21ක් වගේ එකක්. හරි. එහෙනම් මෙන්න අපි yi සමානයි xi ඍණ 35 බෙදීම 10 කියන පරිමාණය එහෙම්මම ලියනවා. මධ්‍යනේ සඳහා y බා සමාන x බා ඍණ 35ට 10. දැන් y බා කියන්නේ කවුද? y බා කියන්නේ y තොරතුරු වල එකතු වෙවිලා තියෙනවා ඍණ 21ක්. ආන් ඒක බෙදන්න ඕනේ තොරතුරු ගානේ 50යි. එතකොට x බා ඍණ 35 බෙදීම 10 කියන එක සමාන වෙන්නේ ඍණ 21ට 50. මෙතන කපලා සුළු කරන්න පුළුවන් 10 50න් 10 50න් කපලා ඊට පස්සේ 5ක් දෙකක් ඉතුරුයි. දෙකක් නෙවෙයි 5ක් ඉතුරුයි. ඒතර 5න් බෙදලා අරගෙන මෙන්න අපිට x බා හොයාගන්න පුළුවන් 30.8යි කියලා. මොකද ඍණ 4.2ක් එනවා. ඒක අපි අඩු කරනවා 35. එතකොට ඒක ධන උත්තරයක් බවට පත් වෙනවා. ධන 30.8යි. මෙන්න ව්‍යාප්තිය මධ්‍යනේ. ඒක ඔයාලට ලේසියෙන් හොයාගන්න පුළුවන්. y බාර් දක්වන්න නැතුවත් ඕනනම් පුළුවන් මධ්‍යගයන් ටික සංඛ්‍යාතයන්ගෙන් වැඩි කරලා ගන්නත් පුළුවන්. එතකොට එන්නේ සිග්මා fi y සිග්මා fi xi බෙදීම සිග්මා f කියලා. මෙතනට නිකන් ගැටලුව ගන්න බලන්න ඕගොල්ලෝ. ගැටලුව මෙතනට නිකන් සම්පූර්ණ කරගන්න.
ඔන්න මධ්‍යනය හොයන අවස්ථාව වෙනකන් ගැටලුව සම්පූර්ණ කරගන්න. ව්‍යාප්තියක මධ්‍යනය නැතුව මේ මධ්‍යන අපගමනය කියන එකට යන්න බෑ. ඒතර ව්‍යාප්තියක මධ්‍යන අපගමනයට යන්න නම් මධ්‍යනේ හොයලා ඉන්න ඕනේ. මධ්‍යනේ හොයලා ඉවරනහම තමයි මධ්‍යන අපගමනය ගන්න පුළුවන්. හරි මෙතනට එක සම්පූර්ණයි නේද? ඔන්න දැන් අපි මේක බලන්න ඊට පස්සේ අපි කරන වැඩේ මධ්‍යනේ දැන් දන්නවනේ. එහෙනම් අපි එක එක තොරතුරු කියන අතර මධ්‍යගයේ xi කියලා හිතමු. xi රින x බාර් ලියා ගන්න හදන්නේ. xi රින x බාර් කියන්නේ අපේ මධ්‍යගයේ තීරුවෙන් එක තමයි xi කියන්නේ. මධ්‍යගයේ තීරුවෙන් අපි අඩු කරනවා x බාර්. ඒ කියන්නේ 30.8. 30.8ක් අඩු කරමින් ලියාගමු. ඒක ඔයගොල්ලෝ කරන්න අදාළ දත්තේ කියන්නේ මධ්‍යගය. එකකින් අඩු කරන්න 30.8. එකෙන් එක අඩු කරන් ගිහලා මේ තීරුව පුරවා ගන්න බලන්න ඔයගොල්ලෝ. ඒක ගොල්ල සටහන ගහලා ඔක පුරවනවා නම් තමයි වඩා හොඳ. මගයන් හරියට බලලා දාන්න. මගේ අතනොත් එහෙම අඩුපාඩු වෙන්න පුළුවන් වැඩි කරද්දී. වැඩි කරන්න මෙතන අඩු කරලා දා ගන්න තියෙන්නේ. අපේ මධ්‍යනයෙන් අඩු කරන්න ඕනේ අපේ x බාර්. අපේ දත්තෙන් අඩු කරන්න ඕනේ අපේ මධ්‍යනය කියන්නේ x බාර්. අපේ දත්ත විදිහට තියෙන 5 10 15 25 35 5 15 25 35 35 45 කියන ඒවා. ඒවයින් මේ 30.8 අඩු කරමින් ලියාගමු. 30.8 මේකෙන් එකකින් අඩු කරගෙන හරියට ලියන්න බලන්න. xi රින් x බාර් කියන එක ඒ කියන්නේ තොරතුරයි මධ්‍යනය අතර වෙනස මම හරියට පැහැදිලිව ලියාගත්තාම මම එක එක අපගමන xi රින් x බාර් කියන අපගමනනේ ඒවා වැඩි කරනවා සංඛ්‍යාතයන්ගෙන්. ඒතර පළවෙනි එක 5න් වැඩි කරන්න ඕනේ. සංඛ්‍යාතය 5යි. ඊළඟ එක 8න් වැඩි කරන්න ඕනේ. දැන් xi රින් x බාර් අපි ගාව තියෙනවා. ඒ කියන්නේ මධ්‍යනයේ සහ දත්තය අතර වෙනස අපි ඉස්සෙල්ලා අඩු කරලා ලියාගත්ත එක. ඒක සංඛ්‍යාතයෙන් වැඩි කරන්න ඕනේ. වැඩි කරලා ලියන්න බලන්න. ඉතිරි සම්පූර්ණ පුරව ගන්න. එක එක සංඛ්‍යාතයෙන් වැඩි කරන්න xi රින් x බාර් xi රින් x බාර් අපිට වෙනම තීරුවක තියෙනවා සංඛ්‍යාතය වෙනම තීරුවක තියෙනවා. ඒ දෙක වැඩි කරන්න. හරි ඔන්න අපිට ලැබුණා සංඛ්‍යාතයේ වරක් xi රින් x බාර්. දැන් මම එක එකතුව ගන්නවා. ඔයත් එක තනිය එකතු කරලා බලන්න. මං ලියන උත්තරේ දිහා බලාගෙන ඉන්න ඕනේ නැහැ. මෙයාගේ යන් ටික එකතු කරන් එන්න පල්ලෙහාට. එකතු කරලා බලන්න කීයද එකතු වෙන්නේ කියලා. මෙතන එන්නේ මේ අපගමන වල මුළු එකතුව. මේ පල්ලෙහාට එකතු කරන් එන්න බලන්න මේවා. එකෙන් එක කල්පනාවෙන්. බලමු අවසානයේ කීයද එන්නේ කියලා. හරි. මේ කල්පනා එකතු කරලා ගන්න දැන් මගේ අතනුත් ඒ වරදිනවා. හරියට කල්පනා එකතු කරලා බලන්න දශමති දෙක කෙලින් එන්න ලියාගත්තා නම් ගොඩක් ලේසි. බලන්න මට එන්නේ 654.2ක්. බලන්න හරිද කියලා ඔයා. සුළු කිරීමේ දෝෂ එන්න පුළුවන් අපි අතින්. දැන් ඔන්න මම MD ලියනවා. එහෙනම් සිග්මා fi වතාවක් xi රින් x භාගේ මාපාංකය බෙදීම සිග්මා fi. මේ සියල්ල දැන් අපි ගාව තියෙන තොරතුරු. i සමාන 1 ඉඳලා n වෙනකම්. ඒතර අපි ගාව මේ මොහොතේ තියෙනවා fi වරක් xi රින් x භාගින එක 654.2 බෙදීම තොරතුරු ගාන 50යි.
එහෙනම් මෙන්න MD ලියන්න පුළුවන් අපිට සුළු කරලා ඉවර වෙලා. MD අපිට එන්නේ 654.2 වදින් 50 උඩ යට අපි දෙකෙන් වැඩි කරමු යට 100 වෙනවා. එතකොට අපිට එනවා කීයද 100න් බෙදුවම 13.0.84ක් 13.0.84ක්. මොකද අතන 654.2 දෙකෙන් වැඩි කරගන්නවා උඩ යට. ඒතකොට අපිට ඒක එනවා 13084ක්. ඒතර උත්තරේ එනවා 13.0.4ක්. හරි එහෙනම් සම්පූර්ණ කරගන්න බලන්න ඉක්මනින් ඔයා. සම්පූර්ණ කරගන්නවා කියන්නේ ඔයත් අලුතෙන් මේක හදන්න තේරුම් අරන්. මේක සම්පූර්ණ කරගන්න ඉක්මනින්. මේකේ වැදගත් දේ yi තීරුව හදාගන්න ඕනේ අපිට මධ්‍යනේ හොයන්න. yi තීරුව සංඛ්‍යාතයෙන් වැඩි කරලා ගන්න fi yi තීරුවෙන් තමයි අපේ මධ්‍යනය ගොඩනැගෙන්නේ. y බා හොයලා ඉවර වෙලා. අපිට මේක මේ පොඩි ටෙස්ට් එකක් මෙහෙම කරලා බලන්න පුළුවන්. ඒ තමයි නිකම්ම දත්තය සංඛ්‍යාතයෙන් වැඩි කරලා. ඒ කියන්නේ ළමයි ගානයි මධ්‍යගයයි කෙලින්ම වැඩි කරගන්නවා. බලන්න මම මේ කරන්න හදන වැඩේ. ළමයි ගානයි මධ්‍යනයි වැඩි කරනවා. මේ බලන්න මම මේ පොඩි ටෙස්ට් එකක් කරලා බලන්න හදන්නේ මේ පරිමාණයක් දාලා කේතනයක් දාලා විචල්්‍ය පරිවර්තනයෙන් හදපු ගාන නිකන් සංඛ්‍යාතයයි මධ්‍යගයන් ටිකයි වැඩි කරාමත් හරි උත්තරයක් බවට පත් වෙනවද? ඒ උත්තරේ බවටම පත් වෙනවද කියලා බලන්න හදන්නේ. නිකන් චෙක් කරලා බලන්න හදන්නේ. ඔන්න මම දත්ත කියන්නේ ඇත්තට මෙතන මධ්‍යගයන් වැඩි කරා සංඛ්‍යාතයන් එක්ක දැන් මම ඒ ටික එකතු කරගන්නවා. බලමු මේ පොඩි අත්හදා බැලීමක් කරන්න මෙතන අපි. බලන්න හරිද කියලා එක. 5 වරක් 25 8 වරක් 15 හරි නේද? 12 වරක් 25 10 වරක් 35 8 වරක් 45 7 වරක් 55. බලන්න අගයන් ටික හරිද කියලා. එතන මෙතන එකතු වෙනවා 1540. එහෙනම් x බා අපිට කෙලින්ම කියන්න පුළුවන් 1540 වෙදින් 50. ඒතර ඒක එනවා 3080ක් නේ. 3080 බෙදීම 100. ඒ කියන්නේ 30.8යි. අර ඉස්සෙල්ලා ආපු මධ්‍යනේම තමයි. ඉස්සෙල්ලා අපි විචල්්‍ය පරිවර්තනයක් දාලා ඒක ඇසුරෙන් තමයි x බා හෙව්වේ. නමුත් x බා අපිට මෙතන අර කලින් ආපු උත්තරේම එනවා. මේ බලන්න මෙන්න මේ කේතනේ පාවිච්චි කරලා ගත්ත උත්තරේ අපි ගාව තියෙනවා. ඒ උත්තරේම අපිට කේතනේ පාවිච්චි නොකර කේතනේ කියන්නේ විචල්්‍ය පරිවර්තන සූත්‍රය කියන එකමයි. විචල්්‍ය පරිවර්තන සූත්‍රය කියන්නේ yi තොරතුරක් පාවිච්චි කරලා හදපු උත්තරේම xi කින් ආවා. ඒ කියන්නේ x තොරතුරු පාවිච්චි කරලා හැදුවමත් ආවා. ඉක්මනින් එන්න උදාහරණයට. විචල්්‍ය පරිවර්තන සූත්‍රය පාවිච්චි කරාම ලේසියෙන් y බා පාවිච්චි කරලා x බා හොයන්න පුළුවන්. එහෙම හොයපු මධ්‍යනේ x බා කියන්නේ 30.8යි. නැත්නම් ඒ මොකුත් නැතුව නිකන් තොරතුරු ටික සංඛ්‍යාතයෙන් වැඩි කරලා ඒත් හොයන්න පුළුවන්. ඉක්මන් කළ සටහන් කරගෙන අපි ඊළඟ ගානට එමු. මම ගාන සම්පූර්ණ කරලා මක්නවා. ඒතර ඔයගොල්ලන්ට පහසුවෙන් තනියෙන් හිතලා හදන්න පුළුවන්. ටක් ගාලා හදා ගන්න බලන්න. තනියෙන් හදන්න. අඩුපාඩු මොන හරි ආවනම් ආයෙ පොඩ්ඩක් පස්සට ගිහලා බලන්න වීඩියෝ එක. ඒතර ඔන්න අපි අසමෝහිත දත්ත අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්ති සමෝහිත සංඛ්‍යාත ව්‍යාප්ති කියන තුනටම මධ්‍යන අපගමනය කියන එක සාකච්ඡා කරා. ඒතර මධ්‍යන අපගමනය කියන්නේ තොරතුර මධ්‍යනෙන් කොච්චර ඈත් වුණාද කියන එක. හොඳයි අපි එහෙනම් බලමු මේ විසිරීම පිළිබඳව ඊළඟට මොකක්ද අපිට අරන් එන්න පුළුවන් ඊළඟ තොරතුර කියලා. දැන් මේ විසිරීමෙන් අපේ ව්‍යාප්තියක හැසිරීම හොඳට කියන්න පුළුවන්. විසිරීමට අදාළ මිනුම් වලින් ඒ මිනුම් අඩු වැඩි වීම අනුව අපේ ව්‍යාප්තිය
තොරතුරු කොයි වගේ හැසිරීමකද ඉන්නේ කොහොමද මධ්‍යයෙන් ඈත් වෙලා තියෙන වගේ අදහස් කියන්න පුළුවන්. හරි. අපි යන් ඊට පස්සේ ඊළඟ එකට මේක ඔයගොල්ලෝ ඕලෙවල් පන්තියේ දන්න එකක් චතුර්ථක. චතුර්ථක කියන අදහස ඔයගොල්ලෝ ඕලෙවල් පන්තියේදීත් දන්නවා. දැන් අපි මෙතන සාකච්ඡා කරන්න හදන්නේ මෙන්න මේ චතුර්ථක හොයාගන්නේ කොහොමද කියන එක. ව්‍යාප්තියක චතුර්ථක හොයන හැටි. හරි බලමු අපි චතුර්ථක ගැන මෙන්න මෙහෙම. දැන් අපේ ව්‍යාප්තියක් උපරිමගේ අවමගේ අතර හැසිරලා විසිරලා ගිහිල්ලා තියෙනවා කියලා හිතමු. මේ තියෙන්නේ අවමගය ව්‍යාප්තිය අවමගය. මේ තියෙන්නේ ව්‍යාප්තිය උපරිමගය. අවමගය උපරිමගය අතර අපේ ව්‍යාප්තියේ දත්ත n ප්‍රමාණය විසිරලා ගිහිල්ලා තියෙනවා. දත්ත 100ක් වෙන්න පුළුවන් 200ක් වෙන්න පුළුවන්. ඉදිරියේ දත්ත ටික මේ උපරිමගේ අවමගේ අතර විසිරලා තියෙන්නේ. එහෙම විසිරලා තියෙන දත්ත වලින් අපිට ඕනේ හරි අඩක් දෙපැත්තට වෙන් වෙන්නේ කොතනින්ද කියලා බලන්න. හරි අඩක්. අන්න එතෙන්ට අපි කියනවා මධ්‍යස්ථය. එහෙම නැත්නම් Q2 ඒ කියන්නේ දෙවන චතුර්ථකය කියලා. මෙන්න මේ අගයෙන් දෙපැත්තේ තොරතුරු සමාන ප්‍රමාණ වලින් දෙපසට වෙන් වෙලා තියෙනවා. එතකොට අවමගයයි Q2යි අතර තියෙන තොරතුරු n බෙදීම 2ක්. උපරිමගයයි Q2යි අතර තියෙන තොරතුරු n බෙදීම 2ක්. ඒ කියන්නේ දැන් මෙතන කියන එක තේරුම් ගන්න මේ 0.100 අතර ලකුණු කියලා හිතුවොත් මේ Q2 කියන්නේ 50 නෙවෙයි ඈ. සමහර අය හිතනවා මේ 0 ඉඳලා 100ට ලකුණු ගත්තාම Q2 කියන්නේ 50 නේද කියලා එකක්. එහෙම නෙවෙයි. හරි. Q2 කියන්නේ වෙන අගයක්. අපි තොරතුරු 60ක් තිබ්බයි කියලා හිතමුකෝ. තොරතුරු 60ක් තිබ්බොත් තොරතුරු 30 බෙදලා වෙන් වෙන තැන තමයි Q2 කියන්නේ. නැතුව ඒක අර 0 ඉඳලා 100ට ලකුණු යනකොට 50 කියන එක එහෙම නෙවෙයි. එහෙම ගන්න නැහැ චතුර්ථකේ. චතුර්ථකේ කියන්නේ තොරතුරු ගානෙන් අර්ධයක්. ඒතර මෙතන තොරතුරු ගාන 60යි කියලා ගත්තොත් 30 බෙදලා වෙන් වෙන තැන. මෙන්න ඊට පස්සේ අපි තව වැඩක් කරනවා. පහළ තොරතුරු අර්ධය ආයෙ දෙකට බෙදෙනවා. එතන හරි මැද අපි කියනවා පළමු චතුර්ථකය. පළමු තොරතුරු අර්ධය කියන අපේ ව්‍යාප්තිය දෙකට බෙදලා ඒ දෙකට බෙදපු එකත් නැවත බෙදනවා. මෙන්න දෙවන අර්ධයේ මැදට අපි කියනවා තුන්වන චතුර්ථකය කියලා. පළවෙනි අර්ධයේ මැද පළවෙනි චතුර්ථකය, දෙවන අර්ධයේ මැද තුන්වන චතුර්ථකය. එතකොට මේ චතුර්ථක තුන නිසා අපේ ව්‍යාප්තියේ තොරතුරු සමානව කාණ්ඩ 4කට බෙදලා තියෙනවා. ඒ කියන්නේ අපි හිතුවොත් අපේ තොරතුරු තිබුණේ 80ක් කියලා හිතන්නකෝ ළමයි 80ක ලකුණු කියලා. එහෙනම් මෙතන ළමයි 20 කාණ්ඩ 4කට වෙන්වීමක් වෙලා තමයි තියෙන්නේ. පළවෙනි ළමයි 20 අවමගියේ ඉඳලා කීය දක්වාද? දෙවෙනි ළමයි 20 ඊළඟට කොයි සීමාව ඇතුළේද? තුන්වෙනි ළමයි 20 කොයි සීමාව ඇතුළේද? ඒ අදහස මෙතන මේ 60යි කියලා ගත්තොත් මේ 60 අපිට කෑලි 4කට බෙදුවම 15 ගන්න එන්නේ. ඒ කියන්නේ අපි මේ හොයලා තියෙන්නේ 15 30 45 කියන ස්ථානවල ලකුණු වගයන් තමයි අපි හොයලා තියෙන්නේ. 15 30 45 කියන ස්ථානවල. මේ සටහන අපි දාගමු. චතුර්ථක කියලා ලියන්න. ලියලා මෙහෙම දාන්න. චතුර්ථක කියලා ලියලා මෙහෙම ලියන්න. ව්‍යාප්තියක් සමාන කොටස් 4කට බෙදී වෙන්වන ස්ථාන චතුර්ථක ලෙස හඳුන්වයි. ව්‍යාප්තියක් සමාන කොටස් 4කට බෙදා වෙන් කරන ස්ථාන චතුර්ථක ලෙස හඳුන්වයි. ඊට පස්සේ මේ සංඛ්‍යා රේඛාව අපි සටහන් කරගමු. මේ සංඛ්‍යා රේඛාවෙන් පොඩි දාලා අදහසක් එනවා. ඒක දිහා බලන කෙනෙකුට, නිරීක්ෂණය කරන කෙනෙකුට සටහන් කරගන්න. චතුර්ථක ඕලෙවල් පන්ති වලදීත් ඔයගොල්ලෝ හොයලා තියෙනවා සමුච්චිත සංඛ්‍යාත වක්‍රය එහෙම ඇඳලා ඒක උදව් කරගෙන එහෙම හොයලා තියෙනවා. ඔයගලන්ට මතක නම් යන්තම්
ව්‍යාප්තිය සමාන කොටස් 4කට කැඩෙන තැන්. මේක හොඳට මතක තියාගන්න. ලකුණු කතාවෙන් මතක තියාගන්න 0 ඉඳලා 100ට ලකුණු හිතුවහම මේ කියන්නේ 25 50 75 නෙවෙයි ඈ. 0 ඉඳලා 100ට ලකුණු දුන්න පේපර් එකක චතුර්ථක කියන්නේ 25 50 75 නෙවෙයි. සමහර ළමයින්ට එහෙම අදහසක් එනවා. එහෙම නෙවෙයි. චතුර්ථක කියන්නේ අපේ තොරතුරු 80ක් විතර තියෙනවනම් අන්න ඒ 80 20 20 20 20 විදිහට කාණ්ඩ හතරකට වෙන් වුණ ස්ථාන හතර තමයි අපි ඔය කියන්නේ චතුර්ථක කියලා. මේ ලියා ගන්න. ලොකු කාලයක් දුන්නා ලියන්න ඉක්මනින්. දැන් මේ චතුර්ථක වගේ ඒවාත් අපිට වෙන වෙනම සාකච්ඡා කරන්න වෙනවා අසමෝහිත දත්තවලට කියන අමු දත්තවලට කියන එක අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තිය කියන්නේ පොඩි වගු වලට ඊළඟට සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය කියන්නේ ලොකු වගු වලට ඔය ආකාර ඔක්කොටම සාකච්ඡා කරන්න ඕනේ. හරි. සටහන දාගත්තා. අපි බලමු මෙතනින් එහාට ඉස්සරහට කොහොමද මේක යන්නේ. මේක අපි මුලින්ම බලමු අසමෝහිත දත්ත සඳහා. අසමෝහිත දත්ත සඳහා චතුර්ථක. අපි ගමු මේ අසමෝහිත දත්ත සඳහා කතා කරනකොට අපේ මතක් වෙන එක x1 x2 x3 ඔහොම xn වෙනකන් සහ මම මෙතන ගන්නවා අසමෝහිත දත්ත කියලා. අර පොඩි වගුවත් මේකටම ගන්නවා. මොකද කාලය සීමා සහිත නිසා ඉක්මනින් තොරතුරු සටහන් කරගන්න. එතකොට පොඩි වගුව කියන්නේ දත්තය සහ සංඛ්‍යාතය තියෙන්නේ x1 ඉඳලා xn වෙනකන් දත්ත ටික තියෙනවා f1 f2 fn දක්වා සංඛ්‍යාතයන් සහිතව. ඒ කියන්නේ මේකේ අපි දත්ත සිම්පල් n ප්‍රමාණයක් තියෙනවා කියලා ගත්තා කියලා හිතමු. ඒක අර xn කියලා ලියලා තියෙනවා එතන. මේකෙත් අපි ගමු දත්ත ප්‍රමාණය මුළු එකතුව. එතකොට මෙතන ඉන්නේ සිග්මා fi. ඒක අපි කැපිටල් n කියලා අපි ගමු. කැපිටල් n කියන්නේ සිග්මා fi. මේ බලන්නකෝ. මෙන්න මේ චතුර්ථක වලදී ඉස්සල්ලාම චතුර්ථක පිහිටි තැන් අපි හොයාගන්න. ඒ කියන්නේ චතුර්ථක වල පිහිටීම. චතුර්ථකයේ හොයන්න බෑ එකපාරට. Q1 පිහිටීම ඊට පස්සේ Q2 පිහිටීම ඊට පස්සේ Q3 පිහිටීම. අන්නේ පිහිටීම තුන තමයි මුලින්ම අපි හොයාගන්නේ. පැහැදිලිද? පිහිටීම හොයන්නේ මෙහෙමයි. අසමූහිත දත්ත හෝ අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති කියන දෙකේදීම තොරතුරු ගන්නට එකක් එකතු කරලා ඒක 2ෙන් බෙදුවොත් Q2 ඒක 4ෙන් බෙදුවොත් Q1 ඒක 4ෙන් බෙදලා 3ෙන් වැඩි කරොත් නැත්නම් 3ෙන් වැඩි කරලා 4ෙන් බෙදුවොත් එතකොට එනවා Q3. කියන්නේ අපිට බොහොම පහසුවෙන් Q1 Q2 Q3 පිහිටීම කියන්න පුළුවන්. අගයන් නෙවෙයි කියන්නේ. අගයන් නෙවෙයි. මේක පටලවා ගන්න එපා. සමහර අය මේක මේ Q1 පිහිටීම හොයනවා කියලා ලියන එක නෙමෙයි Q1 කියලා ගන්න. මේ ස්ථානය. Q1 තියෙන්නේ කොහෙද? Q1 තියෙන්නේ n ධන 1 බෙදීම 4 කියන ස්ථානේ. Q2 තියෙන්නේ n ධන 1 බෙදීම 2 කියන ස්ථානේ. Q3 තියෙන්නේ n ධන 1 බෙදීම 4 වරක් 3 නැත්නම් 3 වාරයක් n ධන 1 බෙදීම 4 කියන තැන. මේ අපි කතා කරන අසමෝහිත දත්ත වලට. හරි. එහෙනම් ලියාගමු මේක අපි සටහන. අසමෝහිත දත්ත සඳහා චතුර්ථක. අසමෝහිත දත්ත සඳහා චතුර්ථක. මෙහෙම සටහන ගමු. ඉස්සෙල්ලා උතන ලියන්න චතුර්ථකවල පිහිටීම පළමුව සොයාගත යුතුය. චතුර්ථකවල පිහිටීම පළමුව සොයාගත යුතුය. ඒ සඳහා තොරතුරු ගන්නට එකක් එකතු කර. ඒ සඳහා තොරතුරු ගන්නට එකක් එකතු කර 4ෙන් 2ෙන් 4ෙන් 3ෙන් බෙදීම සිදුවේ. මේ චතුර්ථකවල පිහිටීම හොයාගන්න. වීඩියෝ එක නවත්තලා සටහන සම්පූර්ණ කරගන්න. හරි අපි පොඩි උදාහරණයකට යමුනේ.
පොඩි උදාහරණයක් ගමු අපි. අපි ගමු මෙන්න මේ වගේ ව්‍යාප්තියක්. තොරතුරු තියෙනවා 34 36 37 40 41 43 44 47 49 50. බලන්න තොරතුරු කීයක් තියෙනවද කියලා මේ ගණන් කරලා. තොරතුරු කීයක් තියෙනවද? 3යි 6යි 9යි 10යි නේ. තොරතුරු 10ක් තියෙනවා. එහෙනම් මේකේ තොරතුරු 10යි නම් තියෙන්නේ. n සමානයි 10 කියන එක දත්ත 10යි තියෙන්නේ. දත්ත 10යි. එහෙනම් අපි අර පිහිටීම් හොයමු. Q එකෙහි පිහිටීම කොහොමද හොයන්නේ? Q එකේ පිහිටීම හොයන්නේ දත්ත ගණනට එකක් එකතු කරලා 4ෙන් බෙදනවා. එතකොට දත්ත ගණනට එකක් එකතු කරලා 4ෙන් බෙදුවම 11 බෙදීම 4යි. ඒක අපි මිශ්‍ර භාග වලට කඩා ගන්නවා. ස්ථානයක් හඳුනා ගන්න ලේසි එහෙමනේ. එතකොට තියෙනවා 3යි 4ෙන් 3ක්. ඒ කියන්නේ Q එකට අපි ගන්න ඕනේ 3 වෙනියයි 3 වෙනිය ගන්න ඕනේ. කවුද 3 වෙනිය බලන්න. 3 වෙනියා කියන්නේ 37. 3 වෙනියා කියන්නේ 37. ඒකයි තව 4ෙන් 3ක් ගන්න ඕනේ. 4ෙන් 3ක් ගන්න කාගෙන්ද? 4ෙන් 3ක් ගන්නේ 3 වෙනියයි 4 වෙනියයි අතර වෙනසෙන්. 3 වෙනියයි 4 වෙනියයි අතර වෙනසෙන්. එන 40 සහ 37 කියන එකේ වෙනසෙන් තමයි ගන්න. පැහැදිලිද? එතකොට අපිට ස්ථානයට එනවා 3යි 4ෙන් 3ක්. ස්ථානයට එනවා 3යි 4ෙන් 3ක් මිශ්‍ර භාග කරගත්තාම එතකොට මේ ස්ථානයේ පූර්ණ සංඛ්‍යාත්මකගේ අපිට හොයාගන්න පුළුවන් ස්ථානය. ඊට පස්සේ අපි පූර්ණ සංඛ්‍යාත්මක ස්ථානයට අදාළ වටිනාකමත් භාග කොටස ඊළඟ එකනොත් ගන්නවා. එතකොට අපිට උත්තර එනවා 39.25 කියලා Q එක. ඒ කියන්නේ මේ දත්ත කාණ්ඩයේ හරියට කෑලි 4කට බෙදුවොත් පළවෙනි 4ෙන් එක වෙන් වෙන්නේ මෙන්න මේ 39.25යි. මෙන්න Q2 පිහිටි තැන. Q2 පිහිටි තැන. එතකොට Q2 පිහිටි තැන ගන්න තොරතුරු ගානට එක එකතු කරලා දෙකෙන් බෙදනවා. ඒ කියන්නේ 11 බෙදීම 2 ඒකෙන්නේ 5 මාරයි කියලා. 5යි භාගයයි. එහෙනම් පස්වෙනි ස්ථානය මොකද්ද බලන්න ඕනේ. පස්වෙනිය ගණන් කරගෙන එන්න. ඒක 41. පස්වෙනියට එකතු කරන්න ඕනේ තව භාගයක්. ඒ භාගෙ ගන්න පස්වෙනියයි 6 වෙනියයි අතර වෙනසෙන්. එතකොට පස්වෙනියයි 6 වෙනියයි අතර වෙනස 43යි 41යි අතර වෙනස. ඒ දෙකෙන් භාගයක් අරගෙන ඒක පස්වෙනියට එකතු කරගන්න. මොකද එතනින් කියන්නේ ස්ථානයක්නේ 5 මාර. ඔන්න Q3 පිහිටි තැන ඊට පස්සේ Q3 පිහිටි තැන හොයන්න අපි ස්ථානය ගන්න ඕනේ තොරතුරු ගානට එකක් එකතු කරලා 4ෙන් බෙදලා 3ෙන් වැඩි කරලා. එතකොට 33ට 4යි. ඒ කියන්නේ 8යි 4ෙන් 1යි. එහෙනම් 8 වෙනිය ගණන් කරගෙන යන්න ඕනේ. 8යි 4ෙන් එකක් නෙන්නේ. 8 වෙනිය ගණන් කරගෙන යමු. බලමු 8 වෙනිය කවුද කියලා. 8 වෙනිය ගණන් ගියාම අපිට 47යි කියලා. ධන තව භාගයක් ගන්න ඕනේ. ඒ භාගෙ ගන්නේ අපි දැන් තෝරගෙන තියෙන 8 වෙනියයි ඊට පස්සේ එන 9 වෙනිය අතර වෙනසෙන්. 8 වෙනියයි 9 වෙනිය අතර වෙනසෙන් 4ෙන් එකක් ගන්න වෙන්නේ. ඒතර එකතු කරගත්තාම බලන්න ඔයාලට Q3 එනවා. Q3 හොයාගන්න පුළුවන් ඔයාලට. ඒතර Q3 එනවා මේකේ 47.5ක් කියලා. එහෙනම් ගන්න උදාහරණය ඔයගොල්ලෝ උදාහරණය සම්පූර්ණ කරගන්න. කියන්නේ බලන් ලියන්න කියන එක නෙවෙයි උදාහරණය සම්පූර්ණ කරගන්න. වීඩියෝ එක පෝස් කරලා උදාහරණය ගන්න. ඒක තමයි කරන්න ඕනේ සරලම විදිය. වීඩියෝ එක පෝස් කරන්න. ඊට පස්සේ උදාහරණය සාකච්ඡා කරගන්න ඔයා එක තනියෙන් අධ්‍යයනය කරන්න. චතුර්ථක විභාගෙදී අහලා තියෙනවා. ඒ නිසා චතුර්ථක වැදගත්. අර මධ්‍යන අපගමනය නම් අපි කලින් කතා කරපු ඒවා නම් අහලා නැහැ. නමුත් අහන්න පුළුවන්. ඉතින් අහන්න නැතුව ඉන්නවා කියලා එකක් නැහැ කිසිම දෙයක්. චතුර්ථක නම් අපිට පාස් පෙවස් ඔය බලාගෙන යනකොට ඔයගලන්ට හම්බෙයි චතුර්ථක නම් අහලා තියෙනවා. චතුර්ථක ගණන් වලට පදනම් කරගෙන තියෙනවා.
අදහස හරියට තේරුම් අරන් සම්පූර්ණ කරගන්න. එතකොට චතුර්ථක හොයන්න කලින් චතුර්ථක වල පිහිටීම හොයනවා. ඊළඟට පිහිටීමට අදාළ තැන අගය කියව ගන්නවා. ඒක පූර්ණ සංඛ්‍යාවක් නම් තනි අගය එනවා. ඒක භාග සංඛ්‍යාවක් නම් පූර්ණ සංඛ්‍යා කොටසට අදාළ ස්ථානයේ කියෙව්වා. ඒක හොඳට ඔලුවට ගන්න. පූර්ණ සංඛ්‍යාත්මක ස්ථානට අදාළ අගය කියෙව්වා. ඊට පස්සේ ඉතුරු භාග කොටස ගන්නේ ඒ අදාළ පූර්ණ සංඛ්‍යාත්මක ස්ථානයේ සහ ඊට පසු ස්ථානයේ වෙනසින්. අදාළ පූර්ණ සංඛ්‍යාත්මක ස්ථානයේ හා ඊට පසු ස්ථානයේ වෙනසින්. මේ වෙනසෙන් තමයි අදාළ මිශ්‍ර භාගයේ ඉන්න භාග කොටස හොයාගන්නේ. ඉක්මනින් සටහන සම්පූර්ණ කරගන්න. ඉක්මන් කළ සටහන් කරගෙන වැඩ ඉවර කරගමු. ඊට පස්සේ මේක යමු අසමූහිත දත්ත වලින් පස්සේ සමූහිත දත්ත වලට, ඒ කියන්නේ පන්ති ප්‍රාන්තර වර්ග වලට. ඒක තමයි ටිකක් මතක තියාගන්න ඕනේ. සූත්‍රය ටිකක් සූත්‍ර තියෙන්නේ එතන. චතුර්ථක හොයන සූත්‍ර තුනක් තියෙනවා. Q1 Q2 Q3 හොයන. මේ කිසිම වෙලාවක එහෙම චතුර්ථක සමානව බෙදලා යන්න ඕනේ කියලා අදහසක් එහෙම නැහැ. දැන් තොරතුරු මෙතන තියෙන 34 ඉඳලා 50ට. එතකොට 34යි 50යි හරි මැද තමයි Q2 තියෙන්න ඕනේ. එහෙම අදහසක් නැහැ. ඒ කියන්නේ 34 ඉඳලා 50ට තියෙන්නේ 16යි. 16 හරියට 4ට බෙදලා එහෙම උත්තර එන්නේ නැහැ. හරි. කාලය ඇති නේද? හොඳටම ප්‍රමාණවත්. අපි ඊළඟ කොටස් වලට යමු. හරි. ඒතර අපේ විසරීම් පිළිබඳව අපි දැන් මුලින්ම කතා කරපු එක මතක ඇති පරාසය කියන්නේ සරල අදහසක්. ඊට පස්සේ මධ්‍යන අපගමනයට ආවා අපි. මධ්‍යන අපගමනයෙන් පස්සේ අපි ආවේ චතුර්ථක වලට. දැන් චතුර්ථක වල අපි ඊළඟට බලමු සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති සඳහා චතුර්ථක. ඒ කියන්නේ පන්ති ප්‍රාන්තර වගු සඳහා චතුර්ථක. අපි දත්ත ප්‍රමාණය කැපිටල් N කියලා හිතමු අපේ මේ සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය. ඒ කියන්නේ සිග්මා Fi සංඛ්‍යාත වල එකතුව. දත්ත ප්‍රමාණය N. මතක තියාගන්න සංඛ්‍යානයේදී
දත්ත ප්‍රමාණය විශාල වන විට අපි වටා එකක් එකතු කර කර ඉන්නේ නැහැ. කෙලින්ම n බෙදීම 4 n බෙදීම 2 3යි n බෙදීම 4 කියන ස්ථානවල තමයි අපි චතුර්ථක පිහිටනවා කියලා ගන්න. අර අමුදත්තවල වගේ එකක් එකතු කරලා 4ෙන් බෙදන්න එකක් එකතු කරලා 2ෙන් බෙදන්න යන්නේ නැහැ. සාමාන්‍ය තොරතුරු 50කට විතර වඩා වැඩි නම් අපි කියන විශාල එකක්. මෙන්න මේ ස්ථානවල තමයි තියෙන්නේ චතුර්ථක. මොකද්ද මම මේ අඳින්න හදන්නේ? මේ කවුද මේ ඇන්දේ? මේ ඇන්දේ අපේ ව්‍යාප්තිය සඳහා සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. මතකයි නේද? මේ වක්‍රයේ ඉන්නවනේ තොරතුරු n ප්‍රමාණයම. එහෙනම් අපිට පුළුවන් n බෙදීම 2 මොකද්ද වටිනාකම කියලා මෙන්න මෙතනින් කියවා ගන්න. බොහොම ලේසියෙන් කරන්න පුළුවන් වැඩක්. සමුච්චිත සංඛ්‍යාත වක්‍රය තිබ්බනම් තමයි ලේසි. n බෙදීම 4 මෙතනින් කියවා ගන්න පුළුවන්. ඔයා ඕලෙල් පන්තිත් මේක කරා ඔයගොල්ලෝ ඕලෙල් ගණිතයේ පේපර් එකේ අර විභවගත හැඩයේ ප්‍රශ්නයකට මේක එනවා. කොටු සටහනක වගේ කොටු දැලක වගේ මේක ප්‍රස්ථාරයක වගේ ඇඳලා දෙනවා සමුච්චිත සංඛ්‍යාතයේ. ඒ ඇඳලා දෙන එකේ අපිට ස්ථානය තේරුම් ගන්න පුළුවන් නම් චතුර්ථක වලට අදාළ ස්ථානෙ ඒක ගන්න n බෙදීම 4 n බෙදීම 2 3 n බෙදීම 4 ඒක ලකුණු කරලා ඒක අගයන් ස්ථාන හොයලා ඒ ස්ථාන මේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රයෙන් කියවා ගන්න පුළුවන්. මේ එතකොට මේ වටිනාකම් Q1 Q2 Q3 කියන්නේ ව්‍යාප්තිය හරියටම 4ට කෑලි 4කට බෙදෙන ස්ථාන. පැහැදිලිද? එතකොට 3යි n බෙදීම 4 n බෙදීම 2 n බෙදීම 4. ඒවට ආයේ මුකුත් එකක් එකතු කරන්නේ නැහැ. ස්ථාන කෙලින්ම ගන්න nව බෙදලා. දැන් අර අමුදත්තවල නම් n දාන 1 බෙදීම 2 එහෙම අපි පාවිච්චි කරේ. මේකෙදි එහෙම පාවිච්චි කරන්නේ නැහැ. මේකේ කෙලින්ම දත්ත ප්‍රමාණයම කැපිටල් Nම පාවිච්චියට ගන්නවා මේ වැඩේට. මෙහෙම සටහන් කරගන්න සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් සඳහා චතුර්ථක කියලා මාතෘකාව ලියන්න. ලියලා එතන ලියන්න දත්ත කැපිටල් N ප්‍රමාණයක් ඇති සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියකදී පහත පරිදි චතුර්ථක පිහිටන ස්ථාන සොයා සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇසුරෙන් එම ස්ථානවලට අදාළ අගයන් කියවාගත හැක. සටහන සම්පූර්ණ කරගන්න. මේ දලව මේ වක්‍රයේ හැඩය අඳින්න. මේ වක්‍රයේ හැඩය එන්නේ දලව S අකුරක් වගේ ටිකක් යට හරින් පාත් වෙලා මැද හරින් එකපාරට ඉස්සෙලා ඊට පස්සේ උඩ හරින් ආයෙ මීට පාත් වෙලා. ඔක රේඛීය ප්‍රස්ථාරයක් එහෙම එන්නේ නැහැ. මේ අපි ඇඳලා තියන්නේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. ඒ කියන්නේ අපි අර පන්ති ප්‍රාන්තරවල ඉහළ මායිම දක්වා තොරතුරු එකතු කර කර ගිහිල්ලා සංඛ්‍යාතයන්ට එකතු කර කර ගිහිල්ලා ඒ ගන්න පාඨාංකත් එක්ක ඇඳ සමුච්චිත සංඛ්‍යාතය. සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. ඔයගොල්ලන්ට මතකයිනේ අපි වැඩි වෙන සමුච්චිත සංඛ්‍යාත වක්‍රයත් ඇඳලා අඩු වෙන සමුච්චිත සංඛ්‍යාත වක්‍රයත් ඇඳලා. ඔය අඩු වෙන වැඩි වෙන සමුච්චිත සංඛ්‍යාත වක්‍ර දෙකම ඇඳහම ඒ දෙක එක තැනකදී කැපෙනවා. ඒ කැපෙන්නේ හරියටම Q2ේදී. ඒක හරියටම කැපෙන්නේ Q2ේදී. ඒතර වැඩි වෙන එක ඇඳහම Q1 Q2 Q3 එන ස්ථාන අඩු වෙන එක ඇඳහම මාරු වෙනවා. Q2 අචලව ඉන්නවා. Q1 යනවා Q3 බවට Q3 එනවා Q1 බවට. අන්න ඒක ගැන හිතන්න වක්‍රය අනිත් පැත්තට ඇඳුනා නම් ස්ථාන වල පොඩි වෙනසක් වෙනවා. ස්ථාන දෙකක් මාරු වෙනවා. Q1 Q3 මාරු වෙනවා. Q2 එලෙසම ඉන්නවා. මැද කියන එක දත්ත වැඩි වෙන පැත්තට ගත්තත් මැද වෙනසක් නැහැ. දත්ත අඩු වෙන පැත්තට ගත්තත් වෙනසක් නැහැ. සටහන් දාගන්න. මේ සමහර සටහන් ඕගොල්ලන්ට යන්තම් මතක තිබ්බම ඇති. මේ වීඩියෝ එක බලලා ඕගොල්ලන්ට මතක තියාගන්න පුළුවන් අනවශ්‍ය විදිහට නෝට් ලියන්න නැතුව. අවශ්‍ය කෙටි සටහනක් විදිහටම ලියා ගන්න පුළුවන්. ඒතර අලුතෙන් කෙටි සටහන් ගහන්න ඕනේ නැහැ. තව සති දෙකයිනේ තියෙන පහකට. සද්දෙකුත් නැහැ වගේ ආසන්නයටම වෙලා තියෙන්නේ. ඒතකොට ඔයගොල්ලන්ට මේ ආසන්නයට විභාගය ඇවිල්ලා තියෙන ලාවේ ෂෝට් නෝට් එකක් විදිහට මේ නෝට් එක කම්ප්ලීට් කරගත්තා නම් පහසුයි. ඉක්මනින් සටහන් සම්පූර්ණ කරන්න.
මං කරමු අපි. කාලය ටිකක් යනවා වැඩි ටට්ටක් ගාලා. හරි අපි බලමු එහෙනම් මේක උදාහරණයක්. උදාහරණයක් ගන්න කලින් මෙතන සූත්‍ර ටික ලිව්වේ නැහැ. මේකේ අපි කරන්නේ ස්ථාන හඳුනා ගන්නවා සමුච්චිත සංඛ්‍යාත වක්‍රයෙන් කියව ගන්නවා. එහෙම නැත්නම් කෙලින්ම අපිට මෙන්න මේ සූත්‍ර පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න සූත්‍ර. මේ සූත්‍රවල Q1 Q2 Q3 වලට සූත්‍ර කතා කරනවා. දැන් Q2 ඔයා දන්නවනේ සූත්‍රය. Q2 සූත්‍රය දන්නවා. L ධන C බෙදීම F වරක් N බෙදීම 2 ඍණ කැපිටල් F. Q2 දන්නවනේ මධ්‍යස්ථයේ සූත්‍රය. ඒ සූත්‍රයට හරියටම අනුරූපයි මේ අනිත් සූත්‍රත් මේ බලන්න. හැම එකේම L ධන C බෙදීම F එනවා. Q1ට එනවා N බෙදීම 4 ඍණ F. Q2ට එනවා N බෙදීම 2 ඍණ F. Q3ට එනවා 3n බෙදීම 4 ඍණ F. මේ F කියන්නේ කවුද? F කියන්නේ අපි තෝරගන්න පන්තියට පෙර පන්තියේ සමුච්චිත සංඛ්‍යාතය. L කියන්නේ 15 මායිම. අපි පන්තිය තෝරගන්නවා Q1 පිහිටන තැන ඒව තෝරගන්නවා. එතකොට L කියන්නේ 15 මායිම. පන්තියේ 15 මායිම. C කියන්නේ පන්තියේ තරම. C කියන්නේ පන්ති තරම. F කියලා කියන්නේ ඒ අදාළ පන්තියේ සංඛ්‍යාතය. අදාළ පන්තියේ එම පන්තියේ සංඛ්‍යාතය. අදාළ පන්තියේ සංඛ්‍යාතය. ඕකේ කැපිටල් F තමයි හොඳින් මතක තබා ගත යුත්තේ පටලවා ගන්න නැතුව. කැපිටල් F කියන්නේ පෙර පන්තියේ සමුච්චිත සංඛ්‍යාතය. අපි මේ පන්තියක් කතා කරන්නේ ඔය Q1 Q2 Q3 පිහිටි පන්ති ගැන අපි කතා කරන්නේ. ඒතර Q1 Q2 Q3 පිහිටි පන්ති තෝරගත්තාම මේ පන්තියට අනුකූලව තමයි මේ සූත්‍රය දාන්න ඕන. ඒතර කැපිටල් F ට ගන්න ඕනේ පෙර පන්තියේ සමුච්චිත සංඛ්‍යාතය. අපි සාකච්ඡා කරන්න අරන් තියෙන අපි තෝරගෙන තියෙන පන්තියට පෙර පන්තිය. අපි මේක උදාහරණයක් මගින් සාකච්ඡා කරන්න බලමු. දැන් ඉස්සෙල්ලා කලියපු තැනට මේ ටික ලියන්න මෙහෙම ලියන්න සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිවලදී බලමුව සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිවලදී බලමුව Q1 Q2 Q3 පිහිටන ස්ථාන n බෙදීම 4 n බෙදීම 2 3යි n බෙදීම 4 මගින් සොයාගත යුතුය. ඉන්පසු සොයාගත යුතුය. ඉන්පසු සමුච්චිත සංඛ්‍යාත තීරුවෙන් එම ස්ථාන වලට අදාළ පන්ති තෝරාගෙන සමුච්චිත සංඛ්‍යාත තීරුවෙන් එම ස්ථාන වලට අදාළ පන්ති තෝරාගෙන පහත සූත්‍ර යොදා එකවර චතුර්ථකවල අගයන් ගණනය කරගත හැක. පහත සූත්‍ර යොදා එකවර චතුර්ථකවල අගයන් ගණනය කරගත හැක. පහත සූත්‍ර යොදා එකවර චතුර්ථකවල අගයන් ගණනය කරගත හැක. සම්පූර්ණ කරගන්න මේ සූත්‍ර ටික ඊට පස්සේ අපි උදාහරණයක් ගමු ඊට පස්සේ. ඔයගොල්ලෝ වීඩියෝ එක පෝස් කරලා සූත්‍ර ටික සටහන් කරන් ඊට පස්සේ උදාහරණයට එන්න. අපි උදාහරණයක් ගමු. අපිට ඉතින් පහසුම උදාහරණයක් ගමු ලකුණු. මෙන්න මේ ලකුණු උදාහරණේ බලන්න. ලකුණු පන්ති ටිකයි ඊට පස්සේ සංඛ්‍යාතයන් ටිකයි සම්පූර්ණ කරගන්න. මෙන්න පන්ති දැම්මා. සංඛ්‍යාතයන් ටික ඔන්න සංඛ්‍යාතයන් ටික දාලා ඉවරලාම සමුච්චිත සංඛ්‍යාතය ලියා ගන්නවා. මොකද සමුච්චිත සංඛ්‍යාතය? සමුච්චිත සංඛ්‍යාතයෙන් තමයි ස්ථානය කතා කරන්න පුළුවන්. එතකොට මම උඩ ඉඳලා මේ ටික එකතු කරන් එනවා පල්ලෙහාට. එතකොට මට ලැබෙනවා මෙතන
56ක්. හරිද 56? 8යි 8යි 9යි 17යි. එතන පොඩි වැරද්දක් තියෙනවා 17යි 27ක් වෙනවනේ. 28ක් 28ක් වුණාම මේ ටික බලන්න සකස් වෙලා කීයක් දෙන්නේ කියලා එකතුව. දත් ඔක්කොම 60ක් කියලා අපිට එනවා ඉස්සෙල්ලා එකතුව. සුළු කළා වැරදි. ඒතර සංඛ්‍යාතවල එකතුවත් 60ක් වෙන්න ඕනේ. තමයි සංඛ්‍යාතේ එන එකම සංඛ්‍යාත එකතුව. හරි. දැන් මම කෙලිම මේ සූත්‍ර පාවිච්චි කරන්න හදන්නේ. මේ සූත්‍ර පාවිච්චි කරලා මේ ව්‍යාප්තිය චතුර්ථක ටික ටක් ගාලා ඩස් ගාලා ලියන්න හදන්නේ. ඉස්සෙල්ලාම හොයනවා Q එක පිහිටි තැන. Q එක පිහිටි තැන හොයන්නේ කොහොමද? Q එක පිහිටි තැන හොයන්නේ 60 බෙදීම 4. 15යි. 15 කියන ස්ථානයේ තමයි 15 කියන ස්ථානයේ තමයි Q එක තියෙන්නේ. හොයමු 15 කියන ස්ථානයේ. 15 අයිති වෙන්නේ මෙන්න මේ ගොඩට. එතන තියෙනවනේ තොරතුරු 17 වෙනිය වෙනකම්. එහෙනම් Q එක තියෙන්නේ මෙන්න මේ ගොඩේ. එහෙනම් ඔය ගොඩට මෙන්න මේ සූත්‍රය දාන්න ඕන. කොහොමද දාන්නේ කියලා බලමු අපි. ඊට කලින් අනිත් එකත් ඔයලමු. Q2 පිහිටි තැන. Q2 පිහිටි තැන ඒක තොරතුරු 60යි 60 බෙදෙනවා දෙකෙන් 30 වෙනියා. ස්ථානයේ 30. බලමු 30 වෙනියා කොයි ගොඩේද කියලා. 30 වෙනියා එන්නේ මෙන්න මේ 40 දක්වා තොරතුරු යන්නේ අන්න එතන. ඊට කලින් එකේ තොරතුරු 28ට විතරයිනේ යන්නේ. 28 වෙනියා වෙනකම් විතරයි ඊට කලින් එකේ. මෙතන තමයි 40 වෙනියා දක්වා යන්නේ. එහෙනම් එතෙන්ට දානවා Q2 සූත්‍රය. මෙම පන්තියට මේ තෝරගත්ත මේ පන්තියට. මෙන්න Q3. Q3 පිහිටන තැන කියන්නේ 64න් බෙදලා 3ෙන් වැඩි කරන්න ඕනේ. ඒ කියන්නේ අපිට එන්නේ 45. බලන්න 45 කියන ස්ථානයේ කොයි කොටද දෙන්නේ? දැන් මේ Q2 ගොඩේ 40 දක්වා යනවා නම් 48 දක්වා ඊළඟ එක යනවා. ආන් එතන තමයි 45 කියන තොරතුර තියෙන්නේ. එහෙනම් Q2 තියෙන්නේ මම මේ කොටු කරපු පන්තිය ඇතුලේ. එහෙනම් ඒ කොටු කරපු පන්තියට තමයි මේ Q3 කියන සූත්‍රය දාන්න ඕනේ. තේරුණාද? අපි දාමුද එහෙනම් මේක එක සූත්‍රය. බලන්න Q එක පිහිටි පන්තියට මම මේක දානවා. L කීයද? L 10යි. C කීයද? අපි හැම එකෙම L දාගෙන යන තුනේම. ඒතර 30 40 තමයි අනිත් දෙන්නගේ L. හැම එකෙම C 10යි. ඔක්කොගෙම C 10යි. පන්ති තරමනේ ඔක්කොම සමානයි. ඊට පස්සේ දාන්න මේ එක එක පන්තියේ සංඛ්‍යාතය. දැන් Q එක පිහිටි පන්තියේ සංඛ්‍යාතය 9යි, Q2 පිහිටි පන්තියේ සංඛ්‍යාතය 12යි, Q3 පිහිටි පන්තියේ සංඛ්‍යාතය 8යි. ඊට පස්සේ වරහන් ඇතුලේ එන්න ඕනේ n බෙදීම 4 n බෙදීම 2 n බෙදීම 4 වරක් 3 කියන අගයන් සහ ඊට පෙර පන්තියේ සමුචිත සංඛ්‍යාතය. ඒතර 15 30 45 තමයි n බෙදීම 4 n බෙදීම 2 3යි n බෙදීම 4. මෙන්න මම දානවා පෙර පන්තියේ සමුචිත සංඛ්‍යාතයන් 8 මෙතෙන්ට දෙන්න ඊට පෙර පන්තියේ 28 ඊට පෙර පන්තියේ 40. පැහැදිලිද? පෙර පන්තියේ සංඛ්‍යාතයන් තමයි පාවිච්චි වෙන්න ඕනේ. හරි. එහෙනම් මේවා ඔයගොල්ලෝ සුළු කරගන්න. ඒක ඔයගොල්ලන්ගේ වැඩක්. ඔයගොල්ලෝ සුළු කළ යුතුයි. මම සුළු කරන්නේ ඔයගොල්ලෝ සුළු කරන්න. ඒතර මේ පන්ති ප්‍රාන්තර වගුව සඳහා ඔන්න අපිට පුළුවන් චතුර්ථක ටික හොයාගන්න. සමුච්චිත සංඛ්‍යාත වක්‍රයෙන් ස්ථාන හිව්වා කෙලින්ම මේ සූත්‍ර පාවිච්චි කරා. කිසිම සාධනයක් මොකක්ද අවශ්‍ය නැහැ විභාගෙදිත්. ඔයාලට කෙලින්ම මේ සූත්‍ර පාවිච්චි කරන්න පුළුවන්. මේ සූත්‍ර සියල්ල එකවර පාවිච්චි කරලා මතක තියාගන්න. අමතක වෙනවා නම් කොහේ හරි ෂෝට් නෝට් එක වගේ ලියමු. ඊට පස්සේ විභාගයට යනකොට බලන්න ඉතින්. සම්පූර්ණ තනියෙන් ආයෙ වැඩේට යන්න. දැන් අහගෙන ඉඳලා ආයෙ වැඩේට යන්න. අහගෙන හිටියානේ. දැන් ඔක ලියාගන්න නෙමෙයි. සම්පූර්ණ තනියෙන් ආයෙ හදන්න.
Q1 Q2 Q3 පිට ස්ථාන හොයනවා. ඒතර 60යි 60 බෙදීම 4 60 බෙදීම 2 60 බෙදීම 4 වරක් 3. ඊට පස්සේ ස්ථානය පගුවෙන් කියවා ගන්න ඕනේ. ඒකට සමුච්චිත සංඛ්‍යාත තීරුව පාවිච්චි කරනවා. සමුච්චිත සංඛ්‍යාත තීරුවේ කියවෙනවා ආරම්භයේ ඉඳලා එක එක සීමාව දක්වා තොරතුරු. සමුච්චිත සංඛ්‍යාත තීරුවෙන් ටක් ගාලා අපිට පුළුවන් හඳුනා ගන්න ස්ථානේ. 30 වෙනියා ඉන්නේ කොහෙද? 30 වෙනියා ඉන්න ඕනේ අර 28ට පස්සේ 40 දක්වා විහිදෙන පන්තියේ. ඒතර එතන තමයි Q2ට දාලා සූත්‍රය දෙන්න ඕනේ. ඒතර 45 වෙනියා ඉන්නේ කොහෙද? 45 වෙනියා ඉන්නේ 40න් පස්සේ 48 දක්වා තොරතුරු විහිදෙන පන්තියේ. හරි සම්පූර්ණයිද? සම්පූර්ණ නැත්නම් ආයේ වීඩියෝ එක ඔයගොල්ලෝ මීට කලින් විනාඩියකට කලින් පෝස්ට් කරගත්තා. විනාඩියකුත් නෑ තප්පර 10කට 15කට කලින්. අලුතෙන් ආයෙ අලුතෙන් කියන්නේ ගාන සම්පූර්ණ කරගන්න. අපේ මේ වීඩියෝ වල එහෙම තමයි සම්පූර්ණ කරගන්න වෙන්නේ. අපි ඒක තුළ වෙලාව ඉතුරු කරන්නේ නැහැ. නැත්නම් අපරාධේ දීර්ඝ වීඩියෝ එකක් වෙනවා විතරයිනේ. හරි එතකොට ඔන්න දැන් අවබෝධයක් ආව නේද ඔයාලට මේ විසිරීම ගැන? තොරතුරු පරාසය මධ්‍යන අපගමනයේ චතුර්ථක ගැන. තව උදාහරණයක් ගමු පන්ති ප්‍රාන්තර වගු වලට. ඔයගොල්ලන්ට මේ පන්ති ප්‍රාන්තර වගු ගන්න අපි බහට આવොත් හරි ලේසි. වගුව ඇඳගෙන යන්නනේ තියෙන්නේ තීරු ටික. මම මේක ගන්නේ පන්තියේ ළමුන්ගේ බර. නෑ පන්තියේ ළමුන්නේ අපි ගමු බර කෙසෙල් කැන් තොගේ එක කියලා. ළමයි හැම එකටම ගත්තනේ. කෙසෙල් කැන් තොගයක් තියෙනවා කියලා හිතමු කොහේ හරි කඩේක. මේ කෙසෙල් කැන් තොගේ බර පිළිබඳ තොරතුරු ටික මට ඕනේ. මම මේකෙදි චතුර්ථක විතරක් නෙවෙයි මාතේ මධ්‍යස්ථයේ මධ්‍යනේවත් හොයන්න අදහස් කරනවා. එතකොට මට මේ අවසානයේ මේ ගැටලුවෙන් ඔක්කොම මතක් කරන්න පුළුවන්. එතකොට පළවෙනි තීරුව බර කිලෝග්‍රෑම් වලින් දෙවෙනි තීරුව කැන් ගණන. කෙසෙල් කැන් කීයක් තියෙනවද සලකන පරාසය කියන එක තුන්වෙනි තීරුවේ මධ්‍යගය ගන්න ඕනේ. අපි ගමු කෙසෙල් කැන් කිලෝ කීයේ ඉඳලා වගේද? පොඩි කැන් තියෙන්න පුළුවන්. කිලෝ 10 ඉඳලා ගමු. 10 14 14 18 18 22 මේ රටාවට. අපි ගමු කිලෝ 30 35ක ගෙනකම් 28 30 26 30 30 34 නැතිනේ. ඒක ගමු 34 38. ඒ ලොකු බර ගිහලකම් ඈ 34 38 කියන්නේ. මෙන්න මම කැන් ගණන දාගන්නවා කැන් 3යි 5යි 7යි 10යි මෙයාගේ අපි ගමු 8යි 4යි මෙයාගේ 3යි. ඒතර මේකේ සමුච්චිත සංඛ්‍යාත තීරුවක ගත්තා නම් එකතු හොයන්න පුළුවන් අපිට. yi කියලා තීරුවක් ඕනේ අපි මධ්‍යනේ හොයන්න සූදානම් හින්දා. fi yi ඕනේ අපිට මධ්‍යනේ හොයන්න එකතුවට. ඊට පස්සේ අපි ස්ථාන බලන්න කැපිටල් F තීරුවකුත් ගහගමු අවසානයේ. fi yi තීරුව එකතු ඕනේ. ඒ නිසා ඒකේ අරට පොඩි පෙට්ටියකුත් ගහගත්ත එකතු හොයන්න. දැන් අපි පුරෝගෙන යමු සමුච්චිත සංඛ්‍යාත තීරුව. බලන්න මම පල්ලෙහාට සංඛ්‍යාතයන්ට එකතු කර යනවා. 3යි 8යි 15යි 25යි 33යි 37යි 40යි. මෙතන තොරතුරු 40ක් තියෙන. එහෙනම් සංඛ්‍යාතවල එකතුවත් 40යි එන්නේ. ඔන්න එතනත් මම 40ෙන්ම දාගන්නවා. එකතු කරන්න යන්නේ නැහැ. මධ්‍යගයන් ටික ලියාගමු. 10යි 14යි අතර 12 14යි 18යි අතර 16 18 20 වැරදි. පොඩි වැරද්දක් තියෙනවා. මොකක්ද වැරද්ද? අහුණාද? මෙතන 18 22 අතර තියෙන්නේ 20 මේක 4න් 4නේ යන්නේ.
පොඩි වැරද්දක් වුණා. මේ කියන්නේ 4න් 4 ඒතර 12 16 20 24 28 32 36 ඒ විදිහට යනවා. ඔන්න මධ්‍යගයන් ටික. මධ්‍යගයන් ටික අපි ලියාගන්නේ මේකේ මධ්‍යනේ හොයන්න. මධ්‍යගයන් ඕන වෙන්නේ මධ්‍යනේ හොයන්න. කේතනයක් ගමු. නැත්නම් විචාල පරිවර්තන සූත්‍රයක්. yi ඍණ x yi සමානයි xi ඍණ මධ්‍යගය විතර 24 ගමු මැදන එක තියෙන්නේ. බෙදීම 4. 4ෙන් බෙදනවා අපි. මොකද 4ෙන් බෙදන්නේ මේකේ සයිස් එක 4 හින්දා. එහෙනම් ටක් ගාලා y පුරවන්න බලන්න y තීරුව. y බා අපිට ඒතර අර්ධක් වන්න පුළුවන්. x බාර ඍණ 24 යට 4යි කියලා. y තීරුව පුරවගෙන යන් අපි. 24 කෙලින් බිඳුව උඩට යනවා ඍණ 1 ඍණ 2 ඍණ 3 යටට එනවා 1 2 3. දැන් සංඛ්‍යාතයන් එක වැඩි කරන්න. දැන් සංඛ්‍යාතයන් එක වැඩි කරන්න මේක. සංඛ්‍යාතයන් එක වැඩි කරලා අපි අගයන් දාගමු. දාගෙන බලමු fy yi තීරුවේ නැත්නම් yi fy තීරුව එකතු කීයක් එනවද කියලා. 9 9 කැපෙනවා 8 8 16යි අතන 17යි ඍණ 1යි. fy yi ට එන්නේ ඍණ 1යි. එහෙනම් y බා කියන්නේ fy yi බෙදීම සිග්මා fy මත සංඛ්‍යාත එකතුව. ඒ කියන්නේ ඔන්න y බා එනවා ඍණ 1යට 40 කියලා. y බා කියන්නේ ඍණ 1යට 40. එතකොට y බා ඍණ 1යට 40 වුණා ඒක සමානයි x බා ඍණ 24යට 4. මේ පැත්තෙන් දශම එකක් එන්නේ. ඔයාට x බා එනවා. දශම එකක් අයින් වුණාම 23.9 කියලා. x බා එනවා 23.9. ඔන්න ව්‍යාප්තිය මධ්‍යය. x බා. x බා අනිවාර්යෙන් කියන්නේ ව්‍යාප්තියක් සම්බන්ධ ගැටලුවක් නම් අනිවාර්යෙන් මධ්‍යනේ අහනවම තමයි. මධ්‍යනේ අහන්න නැති එකක් නැහැ. ප්‍රශ්න ලියමු පහත දක්වා ඇති කෙසෙල් කැන්තෝගේ මාතේ මධ්‍යස්ථයේ මධ්‍යනේ සහ චතුර්ථක සොයන්න කියලා ප්‍රශ්නේ ලියලා අපි යමු මේ තොරතුරු ටිකට පගුව සම්පූර්ණ කරගෙන මධ්‍යනේ හොයමු මේ විදිහට අපි කේතනේ පාවිච්චි කරලා හොයා කරන්න ද වැඩ ටික ටයිම් එක තියෙනවා ඔන්න. ඔක බලන් ලියන්න එපා හැබැයි ඈ. බලන් ලියන්නේ අලුතෙන් හදන්න. හරි. දැන් අපි යන් එතනින් පස්සේ මට ඕනේ මාතේ හොයන්න. කවුද මේකේ මාත පන්තිය? මාත පන්තිය කියන්නේ වැඩිම සංඛ්‍යාතයේ සහිත කෙනා. සංඛ්‍යාතයේ වැඩිම 10. ඒ කියන්නේ මාත පන්තිය 22 26. මාත පන්තිය 22 26. මෙන්න සූත්‍රය. මාතයේ සූත්‍රය සමානයි L ධන. ඔයාලට මතකද රටාව? ඩෙල්ටා 1 බෙදීම ඩෙල්ටා 1 ධන ඩෙල්ටා 2 වතාවක් C. L කියන්නේ අපි තෝරගන්න මාත පන්තිය. තෝරගන්න මාත පන්තිය කියන්නේ මාත පන්තිය එකයි නෙන්නේ. විශාලම සංඛ්‍යාතයේ තියෙන. මාත පන්තියේ 15 මායිම. එතන මෙතන L ට එන්නේ 22. ඩෙල්ටා 1 කියන්නේ 10යි උඩ පන්තිය 3යි 7යි 3යි. 10යි යට පන්තිය 8යි එතන 2යි. 3 ධන 2. ඔන්න ඩෙල්ටා 1 3යි ඩෙල්ටා 2 2යි C 4යි. ආදේශ කරා. මෙතන කැපිලා ලස්සනට සුළු වෙනවා. බලන්න 12ට පහන එන්නේ 2.4ක් කියනේනේ. 2.4 කියන්නේ 24.4යි. 24.4යි මාතේ. මාතේ 24.4. අපි මධ්‍යනේ හොයලා තියෙනවා. මධ්‍යනේ 23.9. මධ්‍යෙන්ට වඩා මාතේ චුට්ටක් වැඩිනේ. ඔන්න මාතේ සහ මධ්‍යනේ දෙක අපි හෙව්වා මේ ව්‍යාප්තිය සඳහා. දැන් අපේ අරමුණ චතුර්ථක වලට. එහෙනම් මෙන්න මම ගන්නවා Q එක පිහිටි තැන. Q එක පිහිටි තැන කියන්නේ තොරතුරු 40යි 40 බෙදීම 4 10යි. බලන්න 10 වෙනියා කොතෙන්ද ඉන්නේ කියලා. අපේ සමුච්චිත සංඛ්‍යාතයේ තියෙනවනේ. එහෙනම් 10 වෙනියා එන්නේ මෙන්න මේ 15 දක්වා. මුල් එකේ ඉන්නේ 3යි ඊළඟ එකේ 8යිනේ. ඒතර 15 ගොඩේ තමයි 10 ඉන්නේ. එහෙනම් Q එකට සූත්‍රය ලියන්න ඕනේ L ධන C බෙදීම F වරක් N බෙදීම 4 ඍණ F. සූත්‍රයට අපි ආදේශ කරමු L කියන්නේ 18යි C කියන්නේ 4යි F කියන්නේ 7යි N බෙදීම 4ට එන්නේ 10 ඍණ පෙර සමුච්චිත සංඛ්‍යාතයේ 8යි. ඊට පෙර පන්ති 8යි. මේක සුළු කරලා ඔයා Q එක හොයාගන්න. Q එක ඔයා හොයන්න. මෙන්න Q2 පිහිටි තැන. Q2 පිහිටි තැන. කොහොමද Q2 පිහිටි තැන හොයන්නේ? තොරතුරු 40යි 40 බෙදෙනවා 2කින්. එතකොට 20යි. ස්ථානයේ 20. බලන්න ස්ථානයේ 20යි තියෙන්නේ කොතැනද කියලා. දැන් 15 වෙනියා වෙනකන් ඉන්නේ ඔය 3 වෙනි පන්තියේ. එතෙන්ට අදාළව මේ සූත්‍රය දාමු. ඊට පස්සේ Q2 සමාන L ධන C බෙදීම F වරක් N බෙදීම 2 ඍණ F.
මෙන්න මෙතන මේක තියෙන්නේ. මේ ගොඩේ 25ට යනකම් ඉන්නවනේ. 25ට යනකම් ඉන්න හින්දා 20 ඔය ගොඩේ ඉන්නේ. ඔන්න සූත්‍රය දාමු. Q2 කියන්නේ 22යි. C කියන්නේ 4යි. එතන සංඛ්‍යාතය 10යි. n බෙදීම 2 20යි. ඍණ පෙර පන්තියේ සමුච්චය සංඛ්‍යාතය 15යි. මේකෙන් Q2 ගණනය කරගන්න. මේ Q2 කියන්නේ මධ්‍යස්ථය. Q2 කියලා කියන්නේ මධ්‍යස්ථය. පැහැදිලිද? Q2 කියන්නේ මධ්‍යස්ථය. හරි ඊට පස්සේ Q3. දැන් Q3 පිහිටි තැන හොයමු. Q3 පිහිටි තැන. Q3 පිහිටි තැන හොයන්නේ තොරතුරු අපි ගාව තියෙන 40යි 44න් බෙදලා 3ෙන් වැඩි කරන්න ඕනේ. කියන්නේ 30යි. 30 වෙනියා කොහෙද ඉන්නේ බලමු. දැන් 25 වෙනියා වෙනකන් අපි දැන් කලින් පන්තියේ ඉන්න බව දන්නවා. 25 වෙනියා ඉඳලා 35 වෙනියා වෙනකන් ඊළඟ පන්තියේ ඉන්නේ. එහෙනම් 30 වෙනියා ඉන්නේ එතන. එහෙනම් Q3ට සූත්‍රය L ධන C බෙදීම F වරහන් ඇතුලේ 3යි n බෙදීම 4 ඍණ කැපිටල් F. L කියන්නේ කීයද? ආදේශ කරන්න 26 C 4යි සංඛ්‍යාතය 8යි එතන උඩ එනවා අපිට 30ක් කියලා ඍණ 25. ලස්සන සුළු වෙන එකක්. ඔන්න Q3. එතනින් හොයාගන්න Q3. හරි. එහෙනම් ව්‍යාප්තියක අපිට පන්ති ප්‍රාන්තරයක අහන්න පුළුවන් දේවල් වලින් සෑහෙන ප්‍රමාණයක් දැන් අපි හොයන්න දන්නවා. මාතේ හොයන්න දන්නවා. මධ්‍යස්ථය හොයන්න දන්නවා. ඒ කියන්නේ Q2. මධ්‍යනේ හොයන්න දන්නවා අපි yi වගේ අලුත් එකක් අරගෙන. අලුත් තොරතුරක් yi කියලා අරගෙන yi තොරතුරු ටික ලියාගෙන fi yi වැඩි කරලා fi yi తీරු එකතුවෙන් y බා හොයලා එතන වැදගත් දේ තමයි අර කෙලින්ම අපි ගාව තියෙන සූත්‍රය දත්ත වලට හදන yi සමානයි xi ඍණ මධ්‍යගයක් බෙදීම c කියලා හදන සූත්‍රය කෙලින්ම ලියන්න පුළුවන් මධ්‍යනයට. දැන් මෙතන අපි yi සමානයි xi ඍණ 24ට 4 කියන එක කෙලින්ම ලියුවේ y බා සමානයි x බා ඍණ 24ට 4 කියලා. ඊට පස්සේ දැන් y බා දාන්නේ fi yi తీරු එකතුව බෙදීම දත්ත ගන්න එතනින්. හරි. මේව සම්පූර්ණ කරන්න වීඩියෝ එක පෝස් කරගෙන සම්පූර්ණ කරන්න. අනේ මේකේ තව පුංචි දෙයක් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. මේ චතුර්ථක හෙව්වම දැන් චතුර්ථක කියන්නේ අපේ ව්‍යාප්තිය කෑලි 4කට කඩන තැනනේ. ඒකේ අපි ගන්නවා මේ අන්තස් චතුර්ථක පරාසය කියලා විශේෂ අගයක්. ඒ කියන්නේ Q3යි Q1යි අතර වෙනස. Q3යි Q1යි අතර වෙනස. ඒ කියන්නේ Q3යි Q1යි අතර ඉන්නේ දත්ත ව්‍යාප්තියෙන් 50%ක්. එතන ඉන්නවා 50%ක්. ඒ කියන්නේ මැද තියෙන දත්ත 50% තමයි ඔය ගොඩේ ඉන්නේ. අන්තස් චතුර්ථක පරාසය. ඕක නම් කෙලින්ම Q3යි Q1යි හෙව්වහම ඔයාට Q3යි Q1යි අගයන් දෙක අඩු කරලා ගන්න පුළුවන්. එතන තියෙන වටිනාකම තමයි තේරුම් ගන්න ඕනේ. එතන තියෙන වටිනාකම ඒ තියෙන්නේ තොරතුරු ව්‍යාප්තියෙන් 50%ක තොරතුරු එතන තියෙනවා. ඒක හරියට මධ්‍යගත තොරතුරු 50. මුල 25 අග 25 අතහැරලා. ඒක නෝට් එකක් දාලා ලියා ගන්න. නෝට් කියලා ලියා ගන්න Q3 ඍණ Q1 අන්තස් චතුර්ථක පරාසය. හරි. ඔන්න එහෙනම් අපි මේකේ සාකච්ඡා කරලා අවසන් කරා විසිරීම පිළිබඳ මිනුම් කීපයක්. ඊට පස්සේ විසිරීම පිළිබඳ මිනුමේ තව තියෙනවා වැදගත්ම එකක්. විසිරීම පිළිබඳව තාම වැදගත් මිනුමක් තියෙනවා විචලතාවය කියලා. විචලතාවය සහ සම්මත අපගමනය අපි ඒක ඊළඟට සාකච්ඡා කරමු.